සමන්ත චක්ක වාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් ශවන කාලෝ අයං බදන්තා ධම්මත් ශවන කාලෝ අයං බදන්තා ධම්මත් ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං සදහෙති කරුණාබර සුපින්නතුනි සම්බුද්ධ දේශනාව තුළ පැහැදිලි කරන පරිදිම පින්නතුනි දුකෙන් මිදීමට නිවන් දැකීමට යමෙකුට සිතුවිලි පහළ වෙන්නේ ඒ තැනැත්තා දුක්ඛ පිළිබඳව විනිවිද දැකීම තුලින් දුක්ඛ සත්‍ය පිළිබඳව කතා කරනකොට කියනවා එය පරිඤ්ඤයං කියන. ඊ타මත්ම හොඳින් පිළිසිඳ දැනගන්නට ඕන කියන එකයි එහි තේරුම. ඒක සත්‍ය වශයෙන්ම ගත්තාම ඔබට අසනීප බව හඳුනාගත් විට තමයි අසනීපයෙන් මිදීම සඳහා ඔබට උනන්දුවක් ඇති වෙන්නේ නේද? අසනීප ඔබට තිබුණත් ඔබට අසනීප බව තාමත් දන්නේ නැත්නම් එවැනි අවස්ථාවක ඔබ ඖෂධ ලබා ගැනීම සඳහා ඊ타මත්ම හොඳ උනන්දුවකින් කටයුතු කරන්නේ නැහැ. හොඳ උනන්දුවකින් කටයුතු කරන්න නම් ඔබ අනිවාර්යයෙන්ම පින්නතුනි ඒ අසනීපය ගැනත් අසනීපේ බරපතල ස්වභාවය ගැනත් එයින් විඳින සහ ඉදිරියට විඳින්නට සිදුවිය හැකි ප්‍රශ්න වේදනා ආදී පිළිබඳවත් කරුණු හොඳ හැටි ඇති තතු ඇති සැටියෙන්ම දැක ගන්නට ඕන කරනවා. අන්න ඒ අනුව තමයි අපි මේ පින්නතුන්ට පැහැදිලි කළේ බෞද්ධ දර්ශනය තුල පැහැදිලි කරන දුක පිළිබඳව. ඔබ ඊ타මත්ම හොඳින් හිතන්න කියලා. එහි පැහැදිලි කරන දුකට අනුව දුක භෞතිකමය තත්වයක් මත පදනම්ව ඇතිවන්නක් නෙමෙයි
අපේ මනසේ අපේ හිතේ ස්වභාවයන් මත හිතන ආකාරයන් මත තීරණය වෙච්ච එකක්. මේ සොයන යනකොට ඔබට හම්බුණා යම්කිසි දෙයකට ඔබේ හිතේ බලාපොරොත්තුවක් තිබුණොත් ඒ බලාපොරොත්තුව කිසියම් තත්වයක් යටතේ බිඳුනොත් බිඳුණු බලාපොරොත්තු ඇති තැන තමයි හිතෙහි රිදීම ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් දුක පිළිබඳව කතා කරන්න වෙන්නේ. එතකොට බලාපොරොත්තු බිඳෙන්නේ ඇති කරගන්න බලාපොරොත්තුවේ තිබෙන වරදට. අපි එකට කිව්වා අවිද්‍යාව නිසා නැත්තම් නොදන්නාකම නිසා කරුණු ඇති හැටි දැකලා දැනিলা නැතිකම හින්දා යම් යම් දේවල් පිළිබඳව පිනුතුනි අපි හොඳටම විස්තර දන්නේ නැහැ. නිවැරදි විස්තර දන්නේ නැහැ. විස්තර දන්නේ භාගයට හෝ විස්තර දන්නේ ඊ타මත්ම අඩුපාඩු සහිතව. එවිට එවැනි තත්වයක් මත හිතෙන අනුමාන උපකල්පන බලාපොරොත්තු ආසාවන් වෙයි කියලා අපිට හිතෙන එක සත්‍ය තත්වය තුලදී සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අවිද්‍යාවත් බලාපොරොත්තු නැවත් තෘෂ්ණාවත් නිසා හටගන්න අත්දැකීමක් තමයි දුක කියන එක අපි ඔබට මුලින් පැහැදිලි කර දෙන්න යෙදුණා. දුකෙන් මිදීම සඳහා කල යුත්තේ තණ්හාවටත් හේතුව වන අවිද්‍යාව ප්‍රහීන කිරීම. අවිද්‍යාව ප්‍රහීන කිරීම. ඒ සඳහා කල යුත්තේ විදසුන් භාවනාව එහෙම නැත්නම් සත්‍ය ගවේෂණය කිරීම ඇත්ත මොකද්ද කියලා හොයන බලන කල්පනා කරන එක කියලා ඔබට අපි කරුණු ගෙනහැර දැක්වුවා. ඇත්තටම දන්නේ නැති දේ කොහොම හරි හරියට පූර්ණ වශයෙන් නිවරදිව දැනගැනීමෙන්මයි නොදන්නා බව දුරු කරන්න පුළුවන්. නොදන්නා බව දුරු කරන්න පුළුවන්. එතකොට ඒ සඳහා තිබෙන පරිේශණයට තමයි අපි කියන්නේ විදර්ශනා භාවනාව කියලා. අපි සාකච්ඡා කරනකොට එහිදී ඔබ එකතු කරගත යුතු දත්ත එකතු කරගත යුත්තේ ඒවා පිළිබඳ ඊ타ත්ම නිවැරදි තොරතුරු පැමිණෙන විදිහට. එතකොට අන්න එතනදී ඔබට අපි කිව්වා ඔබගේ චිත්ත සංතානගත තත්වයන් තුල ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද මේ ප්‍රශ්නේ සත්‍ය දත්ත එකතු කර ගැනීමට නොහැකි වෙන විදිහට සත්‍ය දත්ත එකතු කර ගැනීමට නොහැකි වෙන විදිහට ඔබ තුල ක්‍රියාත්මක වෙන ක්ලේශ ධර්මයන් එහෙම නැත්නම් නීවරණ ධර්මයන්. එතකොට මෙම නීවරණ ධර්මයන් නිසා අපිට මොකද වෙන්නේ? දත්ත එකතු කරන අවස්ථාවේදී නැත්නම් විදසුන් වඩන අවස්ථාවේදී ඒවා පිළිබඳ නිවැරදි තොරතුරු දත්ත එකතු කර ගැනීමට බැරි වෙනවා. එතකොට පරිශ්‍රණය අසාර්ථකයි, අපේ ඉලක්කය ඉටු නොවේ. ඒ නිසා ඒ සඳහා විසඳුමක් හැටියට බුදුහාමුදුරුවෝ යෝජනා කළා විදසුන් වැඩීමට පෙර නීවරණ යටපත් කිරීම කළ යුතුයි කියලා. නීවරණ යටපත් කිරීම සඳහා තියෙන අභ්‍යාසය මොකක්ද? ඒ තමයි සමාධි භාවනාව. සමාධි භාවනාවේ ආනිසංස වල තියෙන ප්‍රධානම එකක් තමයි පංච නීවරණ ධර්ම යටපත් වීම. ඊළඟට නිවනට පක්ෂපාතී බෝධිපාක්ෂික ධර්ම අතර පංච බල පංච ඉන්ද්‍රිය කියන මේ තත්වයන් සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන ඒවා ශක්තිමත් වෙන්නේ පින්නතුනි සමාධි භාවනාව තුලින්. එතකොට ඔබට දෙආකාරයකින් සහයෝගයක් හම් වෙනවා විදර්ශනාව සඳහා සමාධියෙන්. එකක් බාධා කරන ධර්ම යටපත් කිරීම අර්ථයෙන් උදව් කරනවා. ඊළඟට අවශ්‍ය කරන ධර්මය ඒ කියන්නේ බල ධර්ම වගේ ඒවා
පිහිටන අර්ථයෙන් ඔබට විදසුන් සඳහා අදාළ සහයෝගය ලැබේ. ඊළඟට අපි බලනකොට සමාධිය ලැබීම සඳහා නැත්තම් නීවරණ යටපත් කිරීම සඳහා අපි මොනවද කරන්න ඕනේ? අපිට මොකක්ද බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ පිළියම අභ්‍යාසය කියලා බලනකොට ඒකෙදි තියෙන්නේ පංචකාම වස්තු වෙත හිත යන්න දෙන්නේ නැතුව ඔබ තෝරාගත්ත අරමුණ වෙත හිත යොමු කරගෙන කෙසේ හෝ සිටීම. මෙන්න මේ කාරණාව ප්‍රායෝගිකව කරන්න යනකොට අපිට මේ වගේ තත්වයන් තිබේ නම් එයට බාධා පැමිණෙනවා. ඒ තමයි තමන් අහුවෙන්නට බය, අනිත් අය දැනගන්නවාට බය, අනිත් අයගේ චෝදනාවට ලක් වෙනවාට බය දේවල් කරලා කියලා තිබීම. අපි ඒකට කියනවා සිල් කඩාගෙන තිබීම. දුසිල්වත් භාවය නේද? දුසිල්වත් භාවයෙන් යුක්ත නම් එයාගේ හිතේ බය සහ සැකය කියන වික්ෂිප්ත හිත් ඇති කරන මූලයන් ක්‍රියාත්මක වෙනවා. මේක සත්‍ය කතාවක් නේද? ඔබ වරදක් කරලා නම් ඔබට තැතිගැන්මක් තියෙනවා. බයක් තියෙනවා. හෙලිදරව් වෙයි කියන ප්‍රශ්නයක් වේදනාවක් තියෙනවා. එතකොට ඒ නිසා ඔබ විසින් ඊ타ත්ම හොඳින් හිතන්නට ඕන සමාධියට සහාය දක්වා ගැනීම සඳහා සීලය ආරක්ෂා කිරීම කියන එක. අපි එතනදී මතක් කළා සම්ප්‍රදායිකව සිදු කරන චාරිත්‍රයක් හැටියට මේ සීලය අනුගමනය කරලා වැඩක් නැහැ. එය හිතට එකඟව සිදු කරන අවංක ප්‍රතිපත්තියක්, හික්මීමේ ශික්ෂණයක් හැටියට ප්‍රගුණ කරන්න. ඒකෙදිත් අපි මතක් කළා සිල් ආකාර 4ක් බුද්ධ දේශනාවේ තියෙනවා. ඒ 4ම රැක්කොත් තමයි මේ කියන සමාධියට ඉතාමත් හොඳ සහයෝගයක් ලැබෙන්නේ. ඔබට මතක් වෙන්න අපි නැවත කෙටියෙන් මතක් කළොත් එකක් තමයි ශික්ෂා පද වශයෙන් තියෙන ශික්ෂා පද. ශික්ෂාවන් හික්වීම සිල් කියන ඒවා. ඊළඟට ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලය. පරිභෝජනය කරන වස්තුන් නිසා ඇතිවිය හැකි කෙලෙස් ඇති නොවෙන්නට හික්මීම. ඉන්ද්‍රිය සංවර සීලය. මේ ඉඳුරන්ගෙන් ලැබෙන අරමුණු සමග ගනුදෙනු කිරීමේදී ඇතිවන දුසිල්වත් භාවය සහ වික්ෂිප්ත හිත් ඇතිවීම සඳහා පෙළඹෙන ස්වභාවය. ඒසේ නොවෙන්නට අවශ්‍ය කටයුතු ඔබ සිදු කර ගැනීම සීලය. ඊළඟට ආජීව පාරිශුද්ධ සීලය. ආජීව පාරිශුද්ධ සීලය කියන්නේ මොකක්ද? ජීවිකාව ගත කරද්දී ඔබට ඔබේ ධනය, ඔබේ වත්කම්, ඔබේ දේවල් පිළිබඳව අභිමානයක් ඇති නොවන විදිහට හම්බ කරන උපයන සියලුම ඉපයීම් බාධාකාරී, ඔබට නැවත නැවත ඒවා වේදනාවන් හැටියට, පීඩාවන් හැටියට, විපලිසර භාවයන් හැටියට පැමිණෙන්න පුළුවන්. ඒ නිසා ඒවා නැති කරගන්න ඕන මේ සමාධිය සඳහා කියලා අපි කතා කළා. ඊළඟට ඔබට මතක ඇති කිව්වා අපි මේ සීලය තුලින් උපදින්නේ සිහියේ අල්ප මාත්‍ර බීජයක්. ඒක තව ශක්තිමත් කරන්න ඕන සමාධිය ලබන්න. ඒ සඳහා බුදුහාමුදුරුවෝ දේශනා කළ කමඨහනක් දෙකක් තියෙනවා. ඒ තමයි සක්මන් භාවනාව සහ ඉරියාපත භාවනාව. සක්මන් භාවනාවෙන් කරන්නෙත් ඉරියාපත භාවනාවෙන් කරන්නෙත් යම්කිසි ක්‍රියාවක් අපි සිද්ධ කරනකොට ඒ සමග සිටීමේ හැකියාව වර්ධනය කිරීම. දැන් මේ ශක්තිය ඊටාම අවශ්‍යයි පින්තුනේ සමාධි අභ්‍යාසය ප්‍රගුණ කරන්න. ඇයි? එහි තිබෙනවා සිදුවමින් පවතින යම්කිසි ක්‍රියාවක්, එය දැනගනිමින් සිටීම සඳහා තමයි ආනාපාන සති භාවනාව වැනි සමාධි භාවනාවලදී උපදෙස් දීලා තියෙන්නේ නේද? උපදෙස් දීලා තියෙන්නේ. එතකොට අන්න ඒ නිසා අපි ඔබට අනුමත කළා සක්මන් භාවනාව නිතර කරන්න. ඉරියාපත භාවනාව නිතර කරන්න. ඊටමත් යෝග්‍ය හැටියට අපි ඔබට මතක් කළා ඇවිදින හැම වෙලාවකම ඇවිදිය යුත්තේ මෙබඳු වූ සිහියකින් කියන එක හිතමින් ඇවිදින්න. වැඩ කරන හැම වෙලාවෙම
ඔබට පුළුවන් නම් ඔබගේ ඉරියව් චලනයේ කුඩා අනුකුඩා චලනීය වීම ගැන සෝදිසියෙන් ඇවිදින්න. අන්න එහෙම ඇවිදිනකොට, අන්න එහෙම වැඩ කරනකොට, අන්න එහෙම ඉරියව් චලනය කරනකොට ඔබේ හිත ඔබගේ ක්‍රියාකාරීත්වයන් සමග තියෙනවා. අපි ඒකට කියනවා සිහියෙන් වාසය කරනවා. මෙහෙම හිටියොත් තමයි පින්වතුනි අපි ඊයේ දිනේදී දේශනා කරන්නට යෙදුණු සමාධි භාවනාව ඊටාම ප්‍රකටව වැඩෙන්නේ, ඉක්මනින් වැඩෙන්නේ, සාර්ථකව වැඩෙන්නේ. අර මුල් පසුබිම ඔබ නොසලකා හැරියොත් මේ මැද හරියදී පින්නතුනි එය හොඳින් වැඩෙන්නේ නැති වෙනවා. ඒ නිසා සමාධි ශික්ෂණය නැත්තම් සමාධි අභ්‍යාසය ආනාපාන සතිය තමයි අපි මෙහිදී ඉගන්වූ දේ. ඒ බොහෝ සූත්‍රවල තිබෙන නිසා එය සමාධියට ඉතාමත් පහසුවෙන් ළඟා වීමට හොඳ පහසු උපක්‍රමයක්, අභ්‍යාසයක් නිසා අපි ඒ ගැන තමයි කතා කළේ. තවත් 40ක් තියෙනවා. ඔක්කොම 40ක් තියෙනවා. තවත් 39ක් එක්ක කියන එක ඔබ දන්නවා. කෙසේ හෝ වේවා මෙහිදී කරන්නට තිබුණේ වැටෙමින් තිබෙන හුස්මට එය සිදු වෙමින් තිබෙන ක්‍රියාවක්. එහි සිහිය යොදාගෙන සිදු වෙමින් තිබෙන දේ හැම මොහොතකම සිහියෙන් හඳුනා ගනිමින් වාසය කිරීම. එහෙම කරපුවාම සමාධිය වැඩෙනවා. නීවරණ යටපත් වෙනවා. යටපත් වූ නීවරණ ඇති සිතක් යෝග්‍යයි පින්නතුනි කුමකටද? ඊ타ම නිවැරදි ගවේෂණයක් සිද්ධ කිරීම සඳහා අපි එම ගවේෂණයට කිව්වා විදර්ශනා භාවනාව කියලා. මේ විදර්ශනා භාවනාවේ ප්‍රධාන කොටස් 4ක් නැත්නම් ශේෂ්ත්‍ර 4ක සිහිය පිහිටවන්න තියෙනවා. එහි පළවෙනි කොටස පිළිබඳව තමයි මෙම දේශනාවෙන් අපි ඔබට කරුණු පැහැදිලි කිරීමක් සිද්ධ කරන්නට යන්නේ. දේශනාව වඩාත් සරල වීමටත් ඒ වගේම කෙටි වීමටත් අවශ්‍ය නිසා අපි ඒ සඳහා පාලි වාක්‍ය දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීම කියන කාරණාව මේ දේශනාවේදී අඩුවෙන් තමයි සිද්ධ කරන්නේ. එකක් දේශනාව ඔබට සරල වෙන්න ඕන, පැහැදිලි වෙන්න ඕන. අවසානයේදී මේ කමඨහනක් හැටියට පුහුණු කළ යුත්තක් පිළිබඳ අවබෝධයක් ඔබ ලබන්නට ඕන. ඒ නිසා අපිට අදාළම කොටස් පිළිබඳ විතරක් කල්පනාව යොමු කිරීම ප්‍රමාණවත්ය කියලා අපි කල්පනා කරමු. පිළිතුරු සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා කායේ කායානුපස්සී විහෙරති. කායෙහි කායික ක්‍රියාවන් අනුව සිහිය, කායික අවස්ථාවන් පිළිබඳ සිහිය යොමු කරමින් කටයුතු කරන්න. එතකොට එහෙම ආතාපි වීරියෙන් කටයුතු කරන, සම්පජානෝ ප්‍රඥාවෙන් කටයුතු කරන, ආතාපි සම්පජානෝ එහෙම කරන කෙනා සතිමා හොඳ සිහියෙන් කටයුතු කරන කෙනා. එයා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. අවිජ්ජා කිව්වේ දැඩි ලෝභය, දෝමනස්සය කිව්වේ දැඩි වෛරය නැත්තම් තරහ. මෙන්න මේවා විනේය කිව්වේ දුරු කර ගන්නවලු. එහෙමනම් කායගත සති භාවනාව නැත්තම් කායානුපස්සනා සතිපට්ඨානය කියලා කියන්නේ මොකක්ද? ද්වේෂය, ලෝභය ඇතුළු ක්ලේශ ධර්මයන් ප්‍රහීන වීම සඳහා අත්උදව් සපයන කර්මස්ථානයක් කියන එක කායගත සති සූත්‍රය, සතිපට්ඨාන සූත්‍රය ඇතුළු බොහෝ තවත් සූත්‍ර පිළිබඳව. දැන් ගිරිමානන්ද සූත්‍රයේමත් අසුභ සංඥාව වඩන තැන, පටික්කුල සංඥාව ගැන කතා කරන තැන්වල මේවා පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඒ අනුව පින්නතුනි සිරුර පිළිබඳ යථා තත්ත්ව නොදැනීම නිසා උපදින යම් ආශ්‍රව ධර්මයක් වෙනවා නම් එහෙම සියලුම ආශ්‍රව ධර්ම මේ සිරුරේ යථා ස්වභාවය දැකීමෙන් දුර වෙන බව කියනවා මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව සූත්‍රයේ දස්සනා පහතබ්බා කියන තැන. දස්සනා පහතබ්බා කියන තැන තියෙන්නේ කයෙහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී යථා තතු මනවින් බලන්න හොඳටම තේරුම් ගන්න.
දැකීම දස්සනා දැකීම තමයි මේ කියන ප්‍රතිලාභ සාධනය සඳහා උපකාර වෙන්නේ. එතකොට දැන් මේක මම එහෙම විශේෂ කරලා කියන්න හේතුව ඇතමුන් උත්සාහ කරන්නේ මේ කරුණු දැන ගැනීමටයි. පාඩම් කර ගැනීමටයි. කටපාඩමේ තබා ගැනීමටයි. කොළ උපකාරක දේවල් පාවිච්චි කරමින් සාකච්ඡාවලට මේක භාජනය කිරීමටයි. නේද? නමුත් බුද්ධ දේශනාවේ මතක් කරන්නේ කොහොමද? මේ ඔබ දැනගෙන හිටියාට ප්‍රමාණවත් නැහැ. මෙහි දැකගත යුතු පවතින යථාර්ථයන් ඇත්ත තත්වයන් පින්නතුනේ ඔබ දකින්න ඕන. දකින්න නම් බලන්න ක්‍රමයක් තියෙන්න ඕන. අන්නේ බලන ක්‍රමයට කියනවා කමඨහනක් කියලා. නැත්නම් අභ්‍යාසයක් කියලා. භාවනාවක් කියලා. විදර්ශනාවක් කියලා කියනවා. මේ දේවල් අපි කලිනුත් දන්න දේවල් ඒවා ගැන විශේෂයෙන් බලන එකට කියනවා විදර්ශනා භාවනාව කියලා. විදර්ශනා භාවනාව කියලා. එතකොට එසේ සිරුර පිළිබඳව මනාව තතු දැනීමෙන් ධර්මයේ සඳහන් කරන විදිහට යාට මගඵල ලබන්න පුළුවන්. සෝතාපට්ටි ඵලයටපත් වෙන්න පුළුවන්. දුකෙන් මිදෙන්න පුළුවන්. දිට්ඨ ධම්ම සුඛ විහරණය සඳහා රහතුන් වහන්සේලා පවා නැවත නැවතත් මේ කායගත සතියෙහි යෙදෙන බව සූත්‍රවල තියෙනවා. රහතුන් වහන්සේලාට කරගත යුතු කිසිවක් නැහැ. කතං කරණීයං කියලා කියන්නේ කළ කිස නිම කළෙමි කියලා. නමුත් දිට්ඨ ධම්ම සුඛ විහාරය කියන්නේ මේ මොහොතේ වඩාත්ම සුවපත් වීම සඳහා උන්වහන්සේලා පවා මේ කායගත සතිය වඩනවා කියන එක පිළිතුරේ පැහැදිලි කරනවා. ඊළඟට ගත්තාම ඔබ දන්නවා බුද්ධ ධර්මයේ තුල කතා කරන සියලු කතා ඇතුලේ මමත්වය කියන කාරණාව තමයි ප්‍රබලම අකුසලයක් නැත්නම් සංයෝජන ධර්මයක් සසර පැවැත්මට හේතු වෙන හේතුවක් හැටියට පැහැදිලි කරන්නේ. අපිට ඇති වෙන මමත්වය. මම කියලා කෙනෙක් ඉන්නවා වාගේ දැනෙන එක. ඒතර ඒ සඳහා අපිට සිදු කරන්නට තිබෙන පරිශ්‍රණයේ එක ප්‍රධාන කොටසක් තමයි ශරීරය. එක ප්‍රධාන කොටසක් තමයි ශරීරය. මොකද සක්කාය දිට්ඨිය කියනකොට මේ කරජ කය විතරක් නෙමෙයි ඇතුළත් වෙන්නේ පංච උපාදානස්කන්ධේම ඇතුළත් වෙනවා. ඒතර ඒ කියන්නේ මේහා බැඳි හිත, මේහා බැඳි හැඟීම්, වේදනා, මේහා බැඳි සංඥා, මේහා බැඳි කර්ම ශක්තිය සහ සිදු කරන තව තවත් ජනනීය බලයන්. ඒ කියන්නේ කර්ම ශක්තියින් ඒවා ඇතුළු මේ ස්කන්ධ පහම තුල තමයි මමත්වය ඇති වෙන්නේ. මගේ හිත කියලා කියන්නේ, මට දැනුණා කියලා අපි කියන්නේ, මගේ ඇඟ කියලා අපි කියන්නේ, මට තේරෙන දේවල් කියලා අපි කියන්නේ නේද? මගේ කර්ම ශක්තිය කියලා අපි කියන්නේ. එවනු ගත්තාම සක්කාය දෘෂ්ටිය දුරු වීම සඳහා ස්කන්ධ පහම පරිශ්‍රණය කරන්න ඕන. එහි ප්‍රමුඛ එකක් හැටියට නැත්නම් ප්‍රබල එකක් හැටියට ඊ타ත්ම ගැඹුරින් හිතන්නට අවශ්‍ය එකක් හැටියට ධර්මයේ මේ සිරුර පිළිබඳව, කය පිළිබඳව තියෙන අධ්‍යයනයේ පින්නතුනි සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා කායගත සති කියන කොටස අපි වඩනකොට පුහුණු කරනකොට ඊටාම වැදගත් අවස්ථාවක්, වැදගත් පරිශ්‍රණයක් තමයි මේ සිද්ධ කරන්න කියන සිතුවිල්ල පින්නතුන්ට ඇති වෙන්නේ. එයි බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කළා කායගත සති සූත්‍රයේදී එය වැඩිමෙන් ධර්ම අවබෝධය, මගබල වලටපත් වීම, සංයෝජන ධර්ම ප්‍රහීන වීම මේ සූත්‍රයේම තියෙන සතිපට්ඨානයේ විනීය අවිජ්ජා දෝමනස්සං කියන ලෝභය, ද්වේෂය දුරු කර ගැනීම මේ කායේ කායානුපස්සී විහෙරති සතිමා විනේය ලෝකේ කියලා කියනවා. කයේ ඊටාම හොඳින් යෙදීමෙන් පුළුවන්. එතන මේ කමඨහන වඩද්දී ඔබ තුල තිබෙන්න ඕන ගුණ තුනක් මේ පාලි පාඨයේ සඳහන් වෙනවා. එකක් වීර්ය. වීර්ය කියලා කියන එක ඔබ දන්නවා උත්සාහයට වගේම නිවරදිව අඩුපාඩු බලමින් අඩුපාඩු සකස් කර ගැනීම කියන කාරණාව තමයි සම්මා වායාමයටද ගොඩාක් විට කියන්නේ. එතන මේ කමඨහන වඩද්දී ඔබට එහෙම හොඳ අවංක
නිවැරදි වීමේ උවමනාවකින් පුහුණු වීම කියන සංඥාව ඒ වෙත කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් අවශ්‍යයි. ඊළඟට යම් යම් කරුණු දැනගන්න ඕන. යම් යම් දේවල් මේ කමඨහන වඩද්දී කමඨහන වඩන්නට පෙර ඔබ හිතට ගන්නට ඕන කරනවා. දැනගන්නට ඕන කරනවා. මොකද ඒවා උපකාර කරගෙන තමයි අභ්‍යාස පුහුණු කරන්න තියෙන්නේ. සිහියෙන් අන්තිමේට මේ කියන දේවල් නැවත 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 මනසිකරණය කිරීමෙන් තමයි පිනතුනි ඔබට මේ தത്വෙට එන්න පුළුවන්. මහා සතිපට්ඨාන සූත්‍රයේ සිරුර පිළිබඳ නිරීක්ෂණය කළ යුතු ආකාර 14ක් තියෙනවා. පබ්බ වශයෙන් එක් පරිච්ඡේදයක් නම් කරලා පටික්කුල මනසිකාර පබ්බය, ධාතු මනසිකාර කොටස, ඊළඟට අසුභ සංඥාව තියෙන කොටස, සීවතික පිළිබඳව මෙහෙම මේ සිරුරේ ස්වභාවයන් තේරුම් ගැනීම සඳහා වෙන වෙනම විස්තර තියෙන කොටස් 14ක් තියෙනවා. එයින් එකක් තමයි ආනාපාන සති සමත භාවනාව. ආනාපාන සති සමාධි භාවනාව. මොකද ඒක කයේ කොටසක් එක්ක කයේ සිදුවන ඉබේ සිදුවන කොටසක් එක්ක කරන ගනුදෙනු. එතකොට මේ කියන සියලුම පර්යේෂණවල තියෙන පර්යේෂණ තොරතුරු හෙළිදරව් කරගත හැකි අභ්‍යාසයක් එහෙම නැත්නම් භාවනාවක් හැටියට තමයි ඔබට අප කියලා දෙන කායගත සති භාවනාව පිණුතුනි අන්තර්ගත කරලා තියෙන්නේ නැත්නම් පැහැදිලි කරලා තියෙන්නේ. එහි අපිට ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් යටතේ ගවේෂණය කිරීමෙන් මේ අධ්‍යයනය පහසු කරගන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය කෙනෙක්ට මේ ගවේෂණ ගැටලු ටික ලියා ගන්න පුළුවන්. මොකක්ද පළවෙනි එක? අපි සොයමු පින්නතුනි කය යනු කුමක්ද කියන ප්‍රශ්නෙට උත්තරයක්. ඊළඟට එය සකස්ව තිබෙන්නේ මොනවාගෙන්ද කියන ප්‍රශ්නෙට තොරතුරු ටිකක්. ඊළඟට ඒ අනුව සිරුර පිළිබඳව අපි තේරුම් ගත යුතු සිරුර කොයි වගේද කියන ප්‍රශ්නය යටතේ සිරුරේ ධර්මතාවයන් මොනවද කියන එක අපි තේරුම් ගමු. ඊළඟට අපි අවසාන වෙනකොට හොයාගමු සිරුර පිළිබඳ කෙසේ දැන හැඳින ගනිමින් සිටීමෙන්ද රාග දේශ මොහ උපදින්නේ නැති වෙන විදියට සිරුරත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් වෙන්නේ කියලා. එහෙම ක්‍රමයක් තියෙනවා. රාග ද්වේෂ මොහ ජනිත වෙන්නේ නැති ආකාරයට සිරුර සමග ගනුදෙනු පවත්වන්න පුළුවන්. නේද? මේ භාවනාව තුළින් අපි හොයාගන්න යන්නේ උත්තරේ. නේද? හොඳයි. එහෙමනම් අපි දැන් මේකේ පියවරෙන් පියවර ඉස්සරහට යමු. පළවෙනි එක තමයි කය ශරීරය කියලා කියන්නේ මොකක්ද කියලා හඳුනා ගැනීම. පිනතුනි යම් කිසි දෙයක් මොකක්ද කියලා හඳුනා ගන්නකොට අපි කර යුතු පළවෙනි දේ තමයි සීමාව හඳුනා ගැනීම. අපි දුම් පන්සල කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්නකොට මුලින්ම අපි ඒකේ ඉඩමේ වැටවල් ටික හොයා ගන්න ඕන. පාසල කියන්නේ මොකක්ද? රෝහල කියන්නේ මොකක්ද? මේකේ මුලින්ම අපිට තේරෙන්න ඕනේ සීමාව මොකක්ද කියලා. සීමාව මොකක්ද කියන එක. එතකොට එහෙම බලපුවාම ඔබගේ ශරීරයට තියෙනවා සීමා ටිකක්. ඔළුව පැත්තෙන් නැත්නම් උඩ පැත්තට එනකොට ඒක හිස කෙස් වලින් ඉවරයි. හිස කොස් වලින් උඩට තියෙන අමතර ඔබ දාලා තියෙන පළඳන ආදී අපි ගණන් ගන්නෑ නේ ඇඟේ කොටස් කියලා. හිස මුදුනෙන් ඉවරයි. පහළ පැත්තෙන් ගත්තාම යටිපතුලෙන් ඉවරයි. ඒතර උඩ පැත්තෙන් කෙස් වලින් පහළට යටිපැත්තෙන් යටිපතුලේ සිට ඉහළට අයිති වෙනවා ඇඟට. වටේට ගත්තාම ඇඟ එක එක තැන් එක එක හැඩ. සමහර තැන් වල උල් තියෙනවා, සමහර තැන් වල සිදුරු තියෙනවා, සමහර තැන් වල නිරාපුව තියෙනවා, සමහර තැන් වල කුරු වගේ තියෙන ඇඟිලි වගේ නේ. හැබැයි මේ හැම තැනම තියෙනවා අග කෙලවරේ තච පරියන්තං පූරං
හම කියන අවසාන අවස්ථාව. හම කියන එක තමයි මේ හැම එකේම කෙලවරම තියෙන්නේ. එතකොට අපිට එහෙමනම් සිරුර යනු කුමක්ද කියන ප්‍රශ්නෙට එක් පිළිතුරක් හදාගන්න පුළුවන් මෙහෙම. මොකද හිස මුදුනින් පහළට යටිපතුලෙන් ඉහළට හම කියන සීමාවෙන් ඇතුළට තියෙන දේවල් වලට තමයි අපි හඳුනා ගැනීම පදයක් හැටියට කය කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. දැන් මේක මේ විදිහටම නේද බුදුහාමරත් කියලා තියෙන්නේ. උද්දං පාදතලා යටිපතුලෙන් උඩට අදෝ කේසමත්තක කෙස් වලින් යටට කෙස් මුදුනෙන් යටට තච්ච පරියන්තං පූරං හම කියන සීමාවෙහි පිරී තිබෙන හම කියන සීමාවෙහි පිරී තිබෙන කියලා තමයි ඊළඟට තියෙන දේවල් කියලා තියෙන්නේ. තියෙන දේවල් පැහැදිලි කරලා තියෙන්නේ. ඒ නිසා එහෙමනම් ඔන්න දැන් වෙන් කරලා හඳුනා ගන්න ශරීරය කියලා කියන්නේ මොකක්ද? යටිපතුලෙන් උඩට හිස් මුදුනෙන් පහළට හම කියන සීමාවෙන් ඇතුළට තියෙන එකක්. සිරුරේ නිවැරදි හඳුනා ගැනීමට ඔබ දැන් ඔය සීමාව ඇතුලේ මොනවද තියෙන්නේ කියන එක බලන්න. ඔය සීමාව ඇතුලේ මොනවද තියෙන්නේ? මොනවද තියෙන්නේ කියන එක බලන්න. දැන් මේ සඳහා ඔබ තොරතුරු එකතු කරනකොට පින්නතුනි දේශනාවේ මෙය එක්තරා අනුපිළිවෙලකට තියෙනවා. අත්තිමස්මින් කායේ කේසාලෝමා නකාදන්තය. ඊළඟට මේ තියෙන එක පිළිබඳ වෛද්‍ය විද්‍යාවේ වෙනත් නම් කොටසක් තියෙනවා. ආයුර්වේද විද්‍යාවේ තවත් නම් කොටසක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සු කතා කරනකොට තව නම් ටිකක් කියනවා. පොඩි ළමයින්ට උගන්වනකොට නලල ඇස් දෙක කම්බුල නිකට ආදී වශයෙන් තවත් නම් විදිහට කියනවා. මේ හැම එකක් අතරම බුදුහාමුදුරුවෝ පැහැදිලි කරපු එකේ විශේෂත්වයක් තියෙනවා. විශේෂත්වයක් තියෙනවා තමයි මොනම ලෙසකින්වත් තව කොටසක් සමග නොගැටෙන පරිදි එකකට එකක් වෙන් කිරීම කළ හැකි ඒවා තමයි මේ කොටස් පැහැදිලි කිරීමේදී උන්වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. ඒ වගේම මේ පැහැදිලි කිරීම සිද්ධ කරන්න ඉස්සලා අපි ඔබට කියන්නට ඕන මේ පාලි වචන ටික සඳහා දීලා තියෙන සිංහල තේරුම් විවිධ පොත්වල විවිධ විදිහට තියෙනවා. සමහර කොටස් සඳහා තියෙන නම මේ ශරීරයේ ඇඟේ දැන් අපි දන්න නම් වලින් එකක්වත් නෙමෙයි. එතකොට ඒ කල භාවිතා වෙච්ච සමහර වචන වලට මෙකල කියන වෙනත් වචන තියෙන්න පුළුවන් ඔබ දන්න කියවලා තියෙන පොත්පත්වල. ඒ නිසා මෙහි දැන් අවසානයේ වඩා වැදගත් සහ අවශ්‍ය වන්නේ කුමක්ද කියන එක තේරුම් ගැනීම වැදගත්. මේ භාවනාව දුන්න බුදුහාමුදුරුවෝ මේ භාවනාව පුහුණු කරන්න කැලේට යන ස්වාමින් වහන්සේලාට පුහුණු කරන්නට කිව්වේ සොහනට ගිහිල්ලා බලාන ඉන්න කිව්වා. මේ ඇඟේ ඇතුලේ තියෙන කොටස් සත්තු එළියට අදිනකම් සොහනට ගිහිල්ලා තියෙන මිනිහ දින ගණනින් පරණ වෙනකොට එහෙම බලාන ඉන්න කියලා කිව්වා. ඊළඟට සත්තු ඇවිල්ලා අදිනකොට අර පෙනෙන්නේ නැති ඇතුලේ තියෙන කොටස් පිළිබඳ හඳුනා ගැනීම කරන්න කිව්වා. ඒ දකින කෑල්ලේ නම දැනගත්තත් නැතත් ඒ වගේ අප්පිරිය සහගත ඒ වගේ පිළිකුල් සහගත ඒ වගේ පාට ඒ වගේ ප්‍රමාණයෙන් යුක්ත ඒ වගේ තැනකම තියෙන කෑල්ලක් අපේ ඇඟෙත් තියෙනවා කියලා සිතන්නට තමයි බුදුහාරෝ යොමු කරලා තියෙන්නේ. එතකොට දැන් සත්තු අනුපිළිවෙලට කන්නේ නැහැ නේ. ඉස්සෙල්ලා කෙස් ග්ලොම් නිය දත් එහෙම පේන්නේ නේද? මේක ඇත්තටම දැනගත යුත්තේ අනුපිළිවෙලටයි කියන කතාවක් මං හිතන්නේ අපි හිතාගෙන එහෙම එකක් නේ. විය යුත්තේ මේ සිරුර අභ්‍යන්තරය විවෘත කරලා නිරීක්ෂණය කිරීමක් කරන එක. සතිපට්ඨාන සූත්‍රයේ තියෙන උපමාවෙන්මත් ඒ බව පැහැදිලි වෙනවා. මොකක්ද තියෙන උපමාව? ඒ තිබෙනවා
මල්ලක විවිධ ධාන්‍ය වර්ග තියෙනවලු. මුං, කව්පි, කඩල මේ වගේ එක ධාන්‍ය වර්ග තියෙනවා. මේකේ කට බැඳලා තියෙද්දි පේන්නේ නැහැ මොකවත්. අපිට කියනවා කට ලිහලා ඒක ඇතුලේ තියෙන ඒවා එක වෙන වෙනම හඳුනා ගන්නවා වගේ ඔබගේ සිරුරෙහි කොටස් එක වෙන වෙනම හඳුනා ගන්න කියන්නේ. මේ සිරුරේ අධ්‍යයනය එහෙමනම් අපි යන්නේ ඒ කියන බුද්ධ දේශනාවේ මූලික හරය පාවිච්චි කරලා පැහැදිලි කර දෙන්න බලාපොරොත්තු වෙන පින්තුනි. පාලි පාඨය සිංහලයට පරිවර්තනය කරන අලුපිරිවෙලකටත් නෙමෙයි. එහෙම නැත්නම් වෛද්‍ය විද්‍යාව හෝ තව කවුරු හරි කියන විදිහටත් නෙමෙයි. වඩාත්ම පහසුවෙන් පරීක්ෂා කර බැලීමට හැකිවන පරීක්ෂා කරනකොට පිළිවෙලකට නිවැරදිව තොරතුරු එක කෑල්ලක්වත් අතපසු වෙන්නේ නැතුව එකතු කරන්නට හැකියාව ලැබෙන ක්‍රමවේදකින් අපිට මේ කියන කොටස් ටික අධ්‍යයනය කරන්න තියෙනවා. අන්නේ ක්‍රමය අපි ඔබට පැහැදිලි කරනවා. අපි සිරුර යනු කුමක්ද කියන ප්‍රශ්නෙට තවදුරටත් උත්තර හොඳට හදාගත්තොත් අපි කිව්වා ඔය කියන සීමාවේ මොනවද තියෙන්නේ කියන එක ගැන දැන් අපි සැලකිලිමත් වෙන්නට ඕන කියලා. පින්තුනි අපි මේකේ බලමු පිටපැත්තේ ඉඳලා ඇතුල් පැත්තට ඇඟ පරීක්ෂා කරලා. එතකොට අපිට සිරුරෙහි ස්වභාවය තාම හොඳට පරීක්ෂා කරගන්න පුළුවන්. මුලින්ම බලන්න පිටට පේන කොටස් ටිකක් තියෙනවා මේ ශරීරේ. කෙස් ගස් පිටට පේනවා. ඔබේ ලොම් ඔබේ ශරීරයේ තියෙනවා ඔබ දන්නවා හඳුනා ගන්නවා පෙනිලා තියෙනවා පේනවා. නියපොතු ටික පිටට පේනවා. නියපොතු පිටට පෙනෙනවා. ඊළඟට දත් ටික පිටට පේනවා. ඊළඟට මුළු ඇඟම වහගත්ත සම තියෙනවා. මෙන්න මේ පහ ඔබ හොඳට මතක තියාගන්නත් හරීම ලේසි. පිටට පෙනෙන කොටස් පහ කියනවා. පිටට පෙනෙන කොටස් පහ නැත්තම් එළිය පැත්තෙම තියෙන ඒවා මොනවද? කෙස් තියෙනවා, ලොම් තියෙනවා, නියපොතු තියෙනවා, දත් තියෙනවා, සම තියෙනවා. දැන් ඔබ හිතන්න මේවා එක එක ගලවලා අපි ගොඩ ගහගමු. ඔළුවේ කෙස් ටික ඔක්කොම ගලවලා එක තැනකින් තියෙනවා. ඊළඟට ඒ විදිහට ලොම් කියන්නේ ඔළුවේ නොවන අනිත් තැන්වල තියෙන රෝම. ඉකිලි කිහිලි රෝම කූපවල රැවුල හැටියට තියෙන ඒවා අයිති වෙනවා ඒ කියන ලොම් කියන කොට්ටාසයට. නියපොතු ඔබ දන්නවා අත්වල පාවල ඇඟිලිවල තියෙනවා. දත් සම ඔබ දන්නවා. සම කියලා කියන්නේ මුළු ඇඟේ තියෙන ඔක්කොම කොටස් වහගෙන තියෙන ආවරණය වගේ එකක්. චවි මේකේ පිටපැත්තෙම තියෙන. එතකොට මෙන්න මේ කොටස් පහ අපි ගලවලා ඊළඟට බැලුවොත් එහෙම හැමට යටින් තියෙන හැමතැනම වගේ තියෙන පොදු දේවල් මොනවද කියලා. හැමට යටින් තියෙන පොදු දේවල් මොනවද කියලා ඔබට හම්බෙනවා තව කොටස් 4ක්. එකක් තමයි මස් හම්බෙනවා. ඒකෙන් තමයි පිනතුනේ ඇත්තටම ඇඟේ හැඩය හදලා දීලා තියෙන්නේ. ඇඟේ හැඩය හදලා දීලා තියෙන්නේ. මස්. ඊළඟට තියෙනවා නහර කියන්නේ මොනවද? මේක ඇතුලේ තියෙන එහෙට මෙහෙට යන එක සයිස් එකේ බට. එක දේවල් යනවා. හුලං යන බටක් තියෙනවා. ලේ යන බටක් තියෙනවා. මූත්‍රා යන බටක් තියෙනවා. නේද? මේ වගේ ලොකු ඒවා තියෙනවා. මේ පොඩි ඒවා තියෙනවා. නාලිකා කේශනාලිකා දක්වා තියෙනවා නේ. ඊළඟට පිරිසුදු ලේ යන ඒවා තියෙනවා. අපිරිසුදු ලේ යන ඒවා තියෙනවා. මේ ඔක්කොටම බුදුහාරෝ කිව්වේ එක නමයි. ඒ තමයි නහර. නේද? ඇත්ත වශයෙන්ම ශරීරය බැලුවා මෙහෙම මුළු ශරීරයේ පුරා විහිදිච්ච
නහර පද්ධතියක් තියෙනවා. ඒක ඇඟේ හැම තැනටම හැමට යටින් පොදු දෙයක්. ඊළඟට තියෙනවා ඇටකොටු. ඇට සැකිල්ල අස්ති. දැන් ඔබ ඇඟිල්ලක් විතරක් අරගෙන බැලුවත් ඉස්සල්ලා හැම තියෙනවා, හැමට යටින් මස් තියෙනවා, මස් වලට යටින් ඊට පස්සේ නහර, ඊට පස්සේ හම්බ වෙනවා ඇට. ඊට යටින් තියෙනවා ඇට මිදුළු. මොනවටද ඇට මිදුළු කියන්නේ? ඇට මිදුළු කියන්නේ පින්නතුනි අස්තිවල ඇතුලේ තියෙන කොටසකට. අස්තිවල ඇතුලේ තියෙන කොටසකට. ඒ තරම්ම පිරිසුදු එකක් නෙමෙයි, ලස්සන එකක් නෙමෙයි, හොඳ එකක් නෙමෙයි. අපි මේ දේශනාවේ අගට එහෙම කමටහනක් විදිහට මේ ගැන හිතන දේශනාවක් ඔබට මද වශයෙන් තේරුම් ගැනීමේ පහසුව සඳහා පැහැදිලි කර දෙන්න. කොහොම හරි දැන් මේ හඳුනාගන්නේ කොටස්නේ. එතකොට මස්, නහර, ඇට මිදුළු කියන හතර. මස්, නහර, ඇට මිදුළු කියන හතර පිනතුනි මතක තියාගන්න. මතක තියාගන්න ලේසි මාතෘකාවක් අපි හදනවා. මොකද්ද? සමට යටින් ඇති කොටස් හතර. හැමට යටින් ඇති කොටස් හතර. ඊළඟට ඔළුවේ තියෙනවා එකක්. කිස් කබල ඇතුලේ තියෙනවා වෙනමම අමුතුම එකක්. ඒ තමයි මොළය. පාලියෙන් මත්තලුංගම් කියලා තියෙන මොළ ලොඳ. මේක පාටින් විතරයි වෙනස්. කුරුම්බ ලොඳ වගේ ලොඳ ස්වභාවයක් තමයි තියෙන්නේ. පාට වෙනස්. කුරුම්බ ලොඳ සුදු පාටයිනේ. මේක ඒකට අදාළ විවර්ණ ස්වභාවයක්. රත් පැහැයට සමාන ස්වභාවයක්. තනින් තන දුඹුරු පාට, සුදු පාට වගේ අර ඇතුළත සැරව පිරුණු පණුව වගේ මේකේ විවිධ ස්වරූපයෙන් තියෙන්න පුළුවන්. මේක හැඩ වශයෙන් දැන ගැනීම, ස්වභාවය වශයෙන් දැන ගැනීම, ගඳ සුවඳ වශයෙන් දැන ගැනීම ආදී දේ වැදගත් මේ පිළිබඳ නිවැරදි තක්සේරුකරණයක් කර ගැනීම සඳහා. ඒකට ඔළුවේ තියෙනවා එකක් කියලා මතක තියාගන්න. ඒ තමයි මොළේ. ඊළඟට ඔබේ පපුවේ තියෙනවා, පපුව හරිය ගත්තාම තියෙනවා කොටස් දෙකක්. එකක් තමයි මුළු ඇඟටම හුලං සම්පූර්ණයෙන්ම යවන පොම්ප කරන හෘදේ වස්තු. හදවත. හදයන් කියලා පාලියෙන් තියෙනවා මේක. ඊළඟට එළියෙන් එන සුළඟ අවශ්‍ය එක අරගෙන පෙරලා අනිත් ටික ආපහු යවන පෙරහංකඩය. ඒ පෙරහංකඩයට අපි කියනවා පෙනහලු. පෙනහලු. දැන් මෙන්න පෙනහලු යුවලක් තියෙනවා. ඒක තනි ඉන්ද්‍රියක් හැටියට අපි ගණන් ගන්න මෙතනදී. පෙනහලු සහ හෘදේ වස්තුව කොහෙද තියෙන්නේ? පපුව හරිය කියලා මතක තියාගන්න. එතනවා දැන් අපිට මේක හොයාගන්න, අධ්‍යයනය කරගන්න, තනියෙන් කරනකොට පරීක්ෂා කරන්න පහසු වෙන්න මේ දැන් බලාගෙන යනකොට අහුවෙන ටික තියෙන තැන එක්ක හොඳට දැනගන්න. ඊළඟට පින්නතුනි බඩේ තියෙනවා පපුවයි ඉනයි අතර තියෙන කොටස බඩේ තියෙනවා කොටස් ගොඩාක්. කොටස් ගොඩක් තියෙනවා. 10ක් තියෙන්නේ බඩේ. එකක් තමයි ඔබ කන සියලුම ආහාර රැඳෙන මල්ල තියෙනවා. අපි ඒකට කියනවා ආමාශය. ආමාශය. ඒකේ තියෙනවා දි รา පත් නොවුණු දැන් ඇඟට අයිති ආහාර කියන්නේ. ආමාශය තියෙනවා. ඒක තුල දි รา පත් නොවුණු, නොපැසුණු, පැසෙමින් තියෙන, දිරලා ඉවර නැති ආහාර තියෙනවා. ඊළඟට මේ ආසන්නයේම මේක දිරන්නට අවශ්‍ය කරන ශ්‍රාවයන් නිකුත් කරන ඉන්ද්‍රියක් තියෙනවා පිත්තාසය කියලා. පිත් වතුර සහිත මස් වැදල්ලක් ඒක. පිත්තාසය. ඊළඟට මේකෙදී අවශ්‍ය කරන උෂ්ණය අඩු වැඩි කරමින් මේ අදාළ දේවල් සිදු කරන්නට කොටසක් තියෙනවා අග්නියාසය. ඕක ටිකක් රත් පැහැති දිව වගේ. මේ කටේ තියෙන දිව තියෙන්නේ මැද, ඕකේ තියෙන්නේ පැත්තක. ඒ හින්දා එකට සිංහල ව්‍යවහාරයේදී ඇලදිව කියලාත් කියනවා. අග්නියාසය.
දැන් බඩේ 4ක් කිව්ව නේද? මොනවද? ආමාශය, ඒක තුල තියෙනවා ආහාර, එතනම තියෙනවා තව දෙකක් ජීර්ණයට උදව් වෙන එකක් පිත්තාශය, අනිත් එක ඇලදිව එහෙම නැත්නම් අග්නියාශය. ඊට පස්සේ මේකෙදි මිශ්‍රණය වෙන, තැම්බෙන, කලවම් වෙන ආහාර ටික යන පාරක් තියෙනවා. පළවෙනියටම හම්බෙනවා කුඩා බඩවැල. ඒක හීනි ගොඩාක් දිගයි. සාමාන්‍යයෙන් ආයුර්වේද කියන්නේ පුද්ගලයාගේ උස වගේ 4 ගුණයක් 5 ගුණයක් විතර වගේ වෙනවා කියලා එයාට අදාළ කුඩා බඩවැලේ දිග. හීනියටත් දිගටත් තියෙන හේතුව තමයි හීනියට තියෙනකොට පොඩ යන්නේ ඒ හින්දා හොඳට උරා ගන්න පුළුවන් ඒකේ තියෙන ශක්තිය ගොඩක් වෙලා යන්න ඕන හින්දා තමයි දිගට තියෙනවා කියලා කියන්නේ. එතකොට කන කෑම හොඳට පෝෂණය උරා ගන්න පුළුවන් වෙන්න මේවා ස්වභාව දහමෙන් සකස් වෙලා තියෙනවා. ඊළඟට මහා බඩවැල තියෙනවා. මහා බඩවැල දිගෙන් අඩුයි මහතින් වැඩි. එතන මේකට කොඩා මහා කියන නම යෙදීම සඳහා බලපාලා තියෙන දිග නෙමෙයි. මහත කියන දේ. කුඩා බඩවැල ඒක දිගෙන් වැඩි කෙට්ටුයි. මහා බඩවැල ප්‍රමාණයෙන් ලොකුයි දිගෙන් අඩුයි. ඒ අනුව අපිට මේක පරීක්ෂා කරනකොට හඳුනා ගන්න පුළුවන් එකක්. ඔබ මේකේ ඡායාරූප දැකලා ඇති, වීඩියෝ දර්ශන දැකලා ඇති. අර සොහොනට ගිහිල්ලා එදා සොහොනේදී සජීවීව දැක්කද අද එහෙම සොහොන් වල මිනි එළියේ නැති හින්දා බලන්න විදිහක් නැහැනේ. ඒ හින්දා වීඩියෝ කරපු එකක් ඒකේ බැලුවාම යම් ප්‍රමාණයකින් මේ තොරතුරු තේරුම් ගන්න පුළුවන්. හැබැයි සොහොනට ගියා නම් ගඳක් දැනෙනවා. සොහොනට ගියා නම් අප්පිරියාවක් තේරෙනවා. සොහොනට ගියා නම් ඒක ඊටාම හොඳට තව අල්ලලා වුණා බලන්න තිබුණා. හැබැයි මේ අද අපිට පාවිච්චි කරන්න වෙන දෘශ්‍යාධාරය අපි අපේ භාවනා වැඩසටහනවලදී මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් පෙන්නනවා ශරීරයක් හොඳට ලස්සන විදිහට එළියට පේන කෙස් තියෙන ඊටාම හොඳ පූර්ණ ශරීරයක් තරුණ කෙනෙකුගේ කොටස් කරලා මේ කෑලි 32ම වෙන වෙනම තියෙන අභ්‍යාසයක් සම්පූර්ණ වීඩියෝ පටයක් අපි කමටහන් ලබා ගන්න අපේ භාවනා මධ්‍යස්ථානවලට ආවහම හෝ අපි භාවනා වැඩසටහන වලට ගියපුවාම පුරුල් තිරයේ ඔබට පෙන්නනවා භාවනාවට පෙර. මොකද අද සොහොන් නැති නිසා, සොහොනක් ළඟට ගිහිල්ලා මේක බලලා තේරුම් ගන්න බැරි නිසා කරහැකි උපරිම ඊර්ෂ්‍යාදාර සපයන්නට අපි අවශ්‍ය නිසා එහෙම අපි සිද්ධ වෙලා තියෙනවා. කොහොම හරි දැන් මේ බඩ ඇතුලේ තියෙන කොටස් 10න් තව දෙකක් තමයි එතකොට කුඩා බඩවැල, මහා බඩවැල. එතන ඉඳලා අසුචි පිට වෙන කොටස දක්වාම ගුදය හෝ ගුද මාර්ගය කියලා අපි සම්පූර්ණ මේ දි รา පත් වූ ආහාර රැඳෙන සහ පවතින තැන ගුදය එහෙම නැත්නම් ගුද මාර්ගය කියලා අපිට කියන්න පුළුවන්. එහි තිබෙනවා පින්නතුනි දි รา පත් වූ ආහාර. දි รา පත් වූ ආහාරට අපි වෙන නමක් දන්නවා. මොකක්ද? අසුචි කියන්නේ ඒකට. අසුචි කියලා කියන්නේ ඒකට. දැන් ඔන්න බඩ හරියේ තියෙන කොටස් 8ක් ඔබට හම්බුණා. අපි නැවත මතක් කරගමු. ආමාශය, ආහාර, කුඩා බඩවැල, ආමාශය, ආහාර, පිත්තාශය, ඇලදිව 4යි. ඊළඟට අර යන පාර තියෙන ඒවා කුඩා බඩවැල, මහා බඩවැල, ගුදය එමෙතන් ගුද මාර්ගය, අසුචි. ඔයිට අමතරව තව තියෙනවා දෙකක්. එකක තියෙන්නේ මේ උරාගත් පෝෂණය කොටසේ තියෙන අනවශ්‍ය දියර පෙරන පෙරහංකඩයක්. අපි ඒකට කියනවා වකුගඩු. අර උරාගත් ඒ වගේ තියෙනවා අයින් කරන්න ඒවා. අන්නේ දියරමේ ස්වභාවය අයින් කරන්නේ වකුගඩු වලින්. ඒකත් යුගලයක්, ඉන්ද්‍රියක් හැටියට තනි එකක් හැටියට අපි ගන්න. ඊළඟට එහෙම පෙරලා ඉතිරි කරගත් සාන්ද්‍රණයේ ගබඩා කරන කෑල්ලකුත් බඩේ තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ
අක්මාව කියලා. දැන් බලන්නකෝ මේ ඔක්කොම අර අත්තිමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා කියන පාඩය ඇතුලේ කොහේ හරි තැනක තියෙනවා. කොහේ හරි තැනක මේ කියන හැම එකක්ම තියෙනවා. අවශ්‍ය අයට ඒවා පරිවර්තනය කරගත්ත එකකින් බලන්න පුළුවන්. හරි. එතකොට එහෙමනම් දැන් අපි කියමින් ආවා පිටට පේන 5යි, හැමට ඇතුලෙන් 4යි, ඔළුවේ 1යි, පපුවේ 2යි, බඩේ 10ක් තියෙනවා. දැන් ඔක්කොම ප්‍රමාණයක් කියවිලා තියෙනවා. දැන් මේ හැමතැනම තිබුණා ඔය නහර ඇතුලේ එක එක කෑලි වල ඇතුලේ හෘදේ වස්තු ඇතුලේ හැම අපිට එකපාරට පෙනුන්නේ නැති හැබැයි තව දේවල්. ඒ ඔක්කොම පින්නතුනි දියර ස්වරූපේටයි කිට්ටු. දියර ස්වරූපේට කිට්ටු ගොඩක් දේවල් අපිට තියෙනවා මේ සිරුර තුලින් යලි හඳුනා ගන්න. ඒවා 10ක් තියෙන බව තමයි පැහැදිලි වෙන්නේ. අපි බලමු මොනවද කියලා. ඒවා ඇහි තියෙනවා දෙකක්. කබ සහ කඳුළු. කබ සහ කඳුළු තියෙනවා ඇහි. නාසය සහ ඒ ආශ්‍රිතව තියෙනවා දෙකක්. සෙම සහ සොටු. සෙම සොටු. කටේ තියෙනවා කෙල. දැන් ඔන්න දියර 5ක් අපි කිව්වා. කබ, කඳුළු, සෙම, සොටු, ඊළඟට කෙල. ඊළඟට ඇඟ පුරා තියෙනවා එළියේ පැත්තට මතුවෙන එකක් දාඩිය. දහඩිය. ඊට පස්සේ විටක එළියටත් එන එහෙම නැත්නම් හැමට ඇතුලේ තැම්පතුවක් විදිහටත් තියෙන මේද හේවත් තෙල්. ඒවා තියෙන තව ගොඩාක් තැන් තියෙන්න පුළුවන් ශරීරය. එළියටම මතුවලා තියෙන්න පුළුවන්, හැමට ඇතුලෙන් තියෙන්න පුළුවන්, නහර ඇතුලේ තියෙන්න පුළුවන්. සමහර විට අක්මාවේ එහෙම තැම්පත් වෙලා තියෙන්න පුළුවන්. මේ එක එක තැන් වලදී වෛද්‍ය විද්‍යාත්මකව ඒවට නම් දරනකොට එක වෙනස් නම් දාලා තිබුණට මේ සියල්ලටම බුදුහාරන්ගේ පැහැදිලි කරන එක තමයි තෙල්. මේදේ කියන වචනේ. ඊළඟට තියෙනවා මුළු නහර ප්‍රමාණය ඇතුලේ ලේ කියන කොටස. ලේ ශරීරේ පුරාම රුධිරය කියන එක තියෙනවා. ලේ. ඊළඟට ඒ ලේ නරක් වීම නිසා හටගන්න ඒවා ලේ වලක් තියෙනවා. සමහර විට තුවාල වලක් තියෙනවා, තැල්ම වල තියෙන තැන් වල තියෙනවා. ඒවට අපි කියනවා සැරව කියලා. ලේ. ඊළඟට සැරව. ඊළඟට අර වකුගඩු වලින් පෙරපු දියරය මූත්‍රා කියන එක. බලන්න දියර වර්ග ඔක්කොම දැන් කීයක් අවිත් තියෙනවද කියලා. කබ, කඳුළු, සෙම, සොටු, කෙල, දහඩිය, තෙල්, ලේ, සැරව, මූත්‍රා කියන 5. එතකොට ඔක්කොම 10යි. දැන් පිනුතුනි බලන්න මෙන්න මේ ටික ඇඟෙන් එක ඔබ අයින් කළොත් එහෙම ඇඟේ මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. කෙස් ටික අයින් කරනවා, ලොම් ටික අයින් කරනවා, නියපොතු ටික අයින් කරනවා, දත් ටික අයින් කරනවා, හැම අයින් කරනවා. හරියට නිකන් මේ මොකක් හරි යන්ත්‍රයක පිටින් තියෙන ඇන සහ ඒකේ තියෙන ලොක් ටික අයින් කරලා ඒකේ තියෙන කේසින් එක පැකින් එක අයින් කළා වගේ විවෘත කරා. ඊළඟට එක එක කෑල්ල ගලවනවා වගේ ඔළුවේ තියෙන එකවන මොලේ අයින් කරනවා, පපුවේ තියෙන දෙක අයින් කරනවා, බඩේ තියෙන කොටස් 10 අයින් කරනවා, දියරමේ ස්වභාවයන් අයින් කරනවා. මෙන්න මේ ටික අයින් කරපුවාම පිනතුනි ඇඟක් නැති වෙනවා. ඇඟක් කියලා එකක් නැති වෙනවා. ආයෙත් මේ ටික තිබ්බ පිළිවෙලට දාපුවාම මේකේ ඇඟක් මතුවෙනවා. ඇඟක් මතුවෙනවා. එහෙමනම් ඊටාම පැහැදිලිව මේ සූත්‍රයේ කියන විදිහට අත්තිමස්මින් කායේ කේතා ලෝමා නකා දන්තා තතෝ මන්තං ආදී වශයෙන් පාලියෙන් තියෙන පර්යේෂණ පහතුව සඳහා මෙවැනි ක්‍රමයකට අපි විස්තර කරලා තේරුම් ගන්න. මෙන්න මෙතන තියෙනවා කොටස් ඔක්කොම 32ක්. අපි බලමු ගණන් කරගන්න. දියර 10යි.
බඩේ 10යි එතකොට 20යි. පපුවේ 2යි 22යි. ඊට පස්සේ ඔළුවේ 1යි 23යි. හැමට යටින් තියෙන කොටස් පොදුවේව 4ක් අපි හඳුනාගත්තා. එතකොට 27යි. පිට පැත්තෙන් තියෙනවා කොටස් 5ක්. එතකොට 32යි. ඔබ අහලා තියෙන්නේ දෙතිස් කුණපය කියලානේ. කොටස් 32ක් තියෙනවා කියලා. එතකොට ඊටාම හොඳට මතක තියාගන්න. මේකේ ඔය කොටස් 32ම අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිකුල් වශයෙන් නොදැක්කත් තමන්ට තමන්ගේ සිරුර පිළිබඳව ඇති වෙලා තිබෙන පුහු අස්මිමානය, සක්කාය දිට්ඨිය, ආත්ම සංඥාව, ලෝභ ද්වේෂ මෝහ ඇති වෙන ස්වභාවයන් දුරු වෙන්න ප්‍රමාණවත්. ඒ කියන්නේ සොහොනේදී මේ ඔක්කොම කෑලි ගලවන්නේ නෑ නේ සත්තුනේ. මේ එක කෑල්ලක් හරි අරගෙන හරියටම දැක්කොත් ඊළඟට සමස්තය තනි එකක් නෙමේ කොටස් ගොඩකින් හැදිච්ච එකක් කියලා ඒ ශරීරය පිළිබඳව අර තේරෙන ඒකත්වයේ දුරු කරලා මේකේ ස්වභාවය දැක්කොත් ඒ තුල පින්නතුනි මේ ශරීරය සඳහා තියෙන මමත්වය දුරු වෙලා යනවා. නේද? එතකොට ඊටාම පැහැදිලිව පින්නතුන් මේක හඳුනා ගන්නට ඕන. මොකද්ද? ශරීරය කියන එක නමක් අපි ඒකට දාපු මොකේද දාපුද? මේ කෑලි 32 හඳුනා ගන්න දාපු. ඒ හින්දා සිරුර යනු කුමක්ද කියලා දැන් ආය අහුවොත් අපිට කියන්න තියෙන්නේ කෙස් වලින් යටට යටිපතුලෙන් උඩට හැම කියන සීමාවේ ඇතුලින් හැමත් එක්කම තියෙන කොටස් 32ට අපි කියනවා කොටස් 32ට අපි කියනවා ශරීරය කියලා. අන්න එහෙම තේරුම් ගත්තොත් ඔන්න අපේ පළවෙනි ප්‍රශ්නෙට උත්තර හම්බුණා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ තමයි මේවා හැදුනේ මොන වගේන්ද කි? දැනට මේවා හැදෙන්නේ මොන වගේන්ද? ලේ හැදෙන්නේ මොන වගේන්ද? මස් හැදෙන්නේ මොන වගේන්ද? ඇටකොටු හැදෙන්නේ මොන වගේන්ද? මේ ශරීරයේ අනිකුත් සියලු දේවල් හැදෙන්නේ මොන වගේන්ද කියලා බැලුවොත් එහෙම ඔබට ඊටාම පැහැදිලි හඳුනාගත හැකි ආසන්නම හේතුවක් විදියට හඳුනාගත්ත එක මොකද්ද? ආහාර වලින්. ආහාර වලින් ලේ හැදෙනවා. ලේ තමයි හැමතැනම බෙදිලා ඒ තැන් වලට මේ ඒවා හදන්න මේ සම්බන්ධය ඇති කරගෙන තියෙන්නේ. ඒ නිසා සිරුර මේක හැදුනේ මොන වගේන්ද කියලා බැලුවොත් එහෙම ඒක තන්නේ කරම ආහාර කියන අමුද්‍රව්‍යයෙන් සකස් වෙච්ච එකක් තමයි මේ කියන ශරීරය. ඒක අපිට පේනවා සංයුක්ත නිකායේ ඉන්දක කියන සූත්‍රයේ තියෙන ඉන්දක කියන සූත්‍රයේ තියෙන තොරකිනු. ඒක තියෙනවා මේ ශරීරයේ කුසෙහි වර්ධනය වෙන විදිහ. පඨමං කලලං හෝති. මුලින්ම ඇති වෙන්නේ කලලය. කලලය කියන්නේ මොකක්ද? ප්‍රතිසන්දි හිතක් ගිහින් යුක්තානුවක තැන්පත් වීම. කලලං හෝති අබ්බුදං. එහෙම ප්‍රතිසන්දි ජනනය වුණාම ගර්භාෂය තුල දියරමේ තරලයක් ඇති වෙනවලු. අම්බු කියන්නේ වතුරට. අම්බුදං ජායති පේසි. මේ දියරමේ තරලය තුල ඊටාම සිවුම් අර දියසෙවල් වාගේ ටික පේසි ඇති වෙනවලු. පේසි නිබ්බත්තති ඝන. ඒක ගුලියක් ඝනයක් බවට පත් වෙනවලු. මේ ගැන අටුවාවේ කියනවා ඒ ඝන කියන කොටස හෘද වස්තුවේ වාගේ තැන්වල තියෙන ඊටාම එලෙක් වූ සුකුම වූ මස් වලටත් වඩා සියුම් මාංශයක් කියලා මේ ඝන කියලා කිව්වට. ඊළඟට කියනවා ඝන පසාකා ජායන්ති. මේකෙන් ශාකා බෙදෙනවා. ඔළුව, අත් දෙක, කකුල් දෙක ටික මේකෙන් වෙන් වෙලා යනවා. ඊළඟට මෙහෙම කියමින් ගිහින් කියලා අන්තිමයට කියනවා මාතු කුච්චිස්මි යාපෙන්ති අන්නං පානංච භෝජනං කියලා. මේ කියන සියල්ලම සකස් වෙන්නේත් කොහෙන්ද? මව ලබා ගන්නා ආහාර පාන භෝජන වල පෝෂණයෙන් කියලා. එදත් එහෙමයි, මුලින්මත් එහෙමයි, අදත් එහෙමයි, මරණකම්මත් එහෙමයි. මොකක්ද මේ කෑලි හැම එකක්ම හැදුනේ
අපි ඇඟ ඇතුළට දාන දේවල් වලින්. ඒ හින්දා තමයි ඒවට අනුව හැදෙන විකෘතිතා මේ ශරීර කොටස් වල තියෙන්නේ. තෙල් වැඩියෙන් කෑවොත් ඇඟෙත් තෙල් වැඩි. ඊළඟට එක එක කන දේවල් වල හැටියට වකුගඩු වලට ප්‍රශ්න වෙනවා. අක්මාවට ප්‍රශ්න වෙනවා. බඩ වැල් වලට ප්‍රශ්න වෙනවා. මෙහෙම වෙන්නේ මොකද? ඒ කන එකට සාපේක්ෂව නිෂ්පාදනයේ ගුණය තියෙන නිසා. හරි. ආහාර කියන වචනේ හැදිච්ච හැටි ඔබ දන්නවද? පාලියෙන් හරති කියන්නේ ගෙනියනවට. යමක් තැනක සිට තැනකට ගෙනියනවට කියන්නේ හරති කිය. වෙන තැනක තියෙන එකක් ළඟට ගෙන්නනවට කියන්නේ පාලියෙන් ආහාරති කියලා. පිටපැත්තේ තියෙන එකක් ළඟට කිට්ටුවට ගෙන්නනවට කියන්නේ පාලියෙන් ආහාරති කියලා. ඒක පාලියේ එක ක්‍රමයක්. ක්‍රියාපදයට ඉස්සරහට ආයන්න දාපුවම විරුද්ධ ක්‍රියාපදේ හැදෙනවා. දැන් ගච්ඡති කියන්නේ යනවට, ආගච්ඡති කියන්නේ එනවට. ඒ වගේ ගොඩාක් ක්‍රියාපද තියෙනවා. එතකොට මේ හරති කියන්නේ ගෙනියනවට, ආහාරති කියන්නේ ගේනවා. දැන් ගෙනවිත් ලැබූ දේ කියන අර්ථයේ තියෙන ක්‍රියා නාමය තමයි මේ තියෙන්නේ. එතකොට කරන්නේ ක්‍රියාප්‍රත්‍ය අයින් කරනවා, අක්‍යාත ප්‍රත්‍ය අයින් කරනවා. ආහාරති කියන එකේ තියන්න අයින් කරගත්තම ආහාර. එතකොට මේ අපි ආහාර කියලා කියන්නේ යම් දේවල් වලට කියන පොදු නමක් හැටියට නේද? යම් දේවල් වලට කියන පොදු නමක් තමයි ආහාර. ඒ පොදු නමින් නියෝජනය වෙන්නේ ගොඩක් දේවල්. දැන් අපි බලමු ඔබගේ ශරීරය ඇතුලෙන් ගෙනත් තියන්නේ මොනවද කියලා. ඒකට එළියේදී ගොඩාක් නම් තියෙනවා. මස් කියයි, මාළු කියයි, කිරි කියයි, බිත්තර කියයි, බත් කියයි, ඉන්දියාප්ප කියයි නේද? මේ ඔක්කොටම තමයි අපි පොදුවේ කිව්වේ ආහාර කියලා. ඒවා කොහෙන්ද ගන්න කියලා බැලුවොත්, ඒ වගේ මුල කොහෙද කියලා බැලුවොත් එහෙම පින්නතුනි, ඒ වගේ මුල් දෙකක් එකපාරට පේනවා. එකක් සත්තුන්ගෙන් ගන්න කෑලි. අනිත් එක ශාක වලින් ගන්න කෑලි. මේ දෙකට හෝ මේ දෙකෙන් අරගෙන හදන ඒවට තමයි අපි ආහාර කියලා කියන්නේ. එක්කෝ සත්තුන්ගේ ඇඟේ කෑලි අපි කනවා. එහෙම නැත්නම් ගස්වල විවිධ කෑලි. මුල් කනවා, පොතු කනවා, කොළ කනවා, ගෙඩි කනවා, මල් කනවා, දලු කනවා නේද? එක්කෝ ගස්වල කෑලි තමයි අපි අපේ ඇඟේ කොටස් සංවර්ධනය වෙන්න දෙන්නේ. එහෙම නැත්නම් සත්තුන්ගේ කෑලි. නේද? මේ දෙක අතර සොයා බැලීමක් කරපුවාම මේ දෙක අතරත් සම්බන්ධයක් තියෙනවා. මොකද සත්තුන්ගේ ඇඟේ කෑලි හදාගෙන තියෙන්නේ ගස් ප්‍රයෝජනයට අරගෙන. ශාකවල කොටස් ප්‍රයෝජනයට අරගෙන. නේද? ඔබ අහලා තියෙනවා විද්‍යාවේදී සෑම ආහාර ජාලයකම මුල්ම පුරුක විය යුත්තේම ස්වභාවික ශාකයක් කියලා. මේ සබාදාමේ තියෙන ශාකයක්ම තමයි මුල්ම පියවර විය හැක්කේ. ඒක නැතුව වෙන එකක් වෙන්න බෑ. සතා කෑවේ මොකද්ද කියන තැනට තව සතෙක් එන්න පුළුවන්. ඔහොම දෙකක් තුනක් හතරක් අරගෙන ඒ සතා කෑවේ ගහක් කියලා එක තැනක දිනනවා. නේද? එහෙමනම් ඔබගේ ඔය අභ්‍යන්තරයේ තියෙන පින්නතුනි ශාක සතුව යම් අවයව ටිකක්, අංශු ටිකක්, යම් අමුද්‍රව්‍යයක් තියෙනවා නම් අන්න ඒකමයි. නේද? ඇයි? ඒක තමයි අපි ඇඟට දාන්නේ. ඒක තමයි ඇඟේදී දිරනවා කියලා මොකක් හරි එකක් වෙන්නේ. ඒක තමයි ඇඟේදී එක එක තැන් වලට බෙදෙන්නේ. නේද? කද්දි නම දැම්මට අපිට ඕන සම්මුති නම් ඇතුළට ඇත්තටම දාපු එක මොකද්ද කියලා බැලුවොත් පින්නතුනේ එනවා ඔබ ඇඟ ඇතුළට දාලා තියෙන්නේ මොනවද? ශාක කොටස්. ඍජුවම ශාකවල ගුණය දාගන්නවට අපි කියනවා ශාකාහාර කනවා කියලා. වක්‍රව ශාකවල තියෙන ගුණයම අපි ඇඟ ඇතුළට දාගන්නකොට කියනවා මස් මාංශ ශාකමය නොවන ආහාර ගන්නවා කියලා. නමුත් මූල පදාර්ථයක් හැටියට හිතුවොත් මේ ගැන ගැඹුරු පර්යේෂකයෙක් වන අපි දැන් පර්යේෂණය කරද්දී හිතන විදියට පින්නතුනි හිතුවොත් ඊටාම පැහැදිලිව පින්වතුන්ට හඳුනාගත් හැකි, දැනගත් හැකි, තර්ක කළ හැකි, විද්‍යාත්මකව හෙව්ව හැකි, මේ ගැන දන්න ඕන කෙනෙකුගෙන් ඇහුව හැකි ඇත්ත මොකද්ද කියලා. මොකද්ද? මේ සිරුරේ ලේ හැදුනෙත්, මේ සිරුරේ මස් හැදුනෙත්, මේ සිරුරේ ඇට හැදුනෙත්,
මේ සිරුරේ ඇට මිදුළු දියුණු උනේත් මොකක බලෙන්ද? ආහාරයේ උදව්වේ. නේද? එහෙමනම් අපිට දැන් මේකට කියන්න පුළුවන් මේ දෙතිස් කුණප කියන නම අයින් කරලා මේ ආහාර වලින් හැදිච්ච කොටස් 32ක් කියන. ආහාර වලින් හැදිච්ච කොටස් 32ක්. ඒවට එක ගුණ විවිධත්වයේ සලකලා හදපු සම්මුති නම් තමයි අර කෙස්ලොම් නියදත් ආදී වශයෙන් ඔබ කිව්වේ. පැහැදිලි නේද? හරියට කොයි වගේද? අපි පසුයි වතුරයි දෙක දිය කරලා අනල මැටි ඒ මැටි තියෙනවා එක හැඩයට. ඒ මැටි හරි ඍජු කෝණාස්ත්‍ර ඝනකයක හැඩයට තියලා අපි ඒකට ගඩොල කියනවා. ඒකම අපි තැටියක් විදිහට තියලා අපිට ඕනනම් රොටි තැටිය කියන්න පුළුවන්. ඒකම අපි අර ලොකු කටක් එක්ක ලොකු බඩක් තියලා ඒකට වළඳ කියන්න පුළුවන්. නේද? ඊළඟට චූටි කටක් එක්ක ලොකු බඩක් තියලා කලය කියන්න පුළුවන්. දැන් මේ ඔක්කොම ඇටි වලටම කියන නම් නේද? නේද? පොදුවේ ඒවට කියන්න පුළුවන් නම් මොකද විනුතුනේ? මැටි භාණ්ඩ. ඒ වගේ පිළිමේ කියන්න පුළුවන්, දෙයියෝ කියන්න පුළුවන්, බුදුහාරෝ කියන්න පුළුවන් ඔය හදපු හැඩයකට නේ. ඒකට අපි කියන සම්මුතිය කියලා. සම්මුති. ඒ වගේ කිසියම් සම්මුති නම් ටිකක් තමයි කෙස්ලොම් නියදත් ආදී වශයෙන් ඔබ දන්න ඔය 32. ඒක ගැන ගැඹුරට පරීක්ෂා කරගෙන යනකොට පින්නතුනේ අහුවෙනවා ඒවා හැදිලා තියෙන්නේ ආහාර වලින්. ඒ හින්දා සිරුර සම්පූර්ණයෙන්ම ආහාර මත පවතින එකක් කියලා බුදුහාරෝ දේශනා කළානේ. සබ්බේ සත්ත ආහාරට්ඨිතික. එතන තව අයිති වෙනවා අනිත් ආහාර වර්ග කීපය ගැන. සිරුර කායික සිරුර ගැන කියනකොට ඒකෙදී අපි වැඩිපුරම මේ ප්‍රමුඛතාවය දෙන්න ඕන කබලින්කාර ආහාර. එහෙම නැත්නම් මේ පිටින් සපයන ආහාර කියන එක. ඊළඟට ආහාර කියන්නේ මොනවද කියලා බලුවාම අපිට අහුණාන්නේ ශාක කියලා. ඒක තමයි කෙලින්ම හෝ ටිකක් වක්‍රව අපිට ඇවිත් තියෙන්නේ. ගස්වල අපි කන්නේ ගස්වල විවිධ තැන්. ඒ කියන්නේ මුල්, කොළ, ගෙඩි, අල, දලු මේවනේ. ගස් ඒව හැදුවේ මොනවා එකතු කරගෙනද උරාගෙනද? අපි දාපු නම්නේ ඒ ගස්වලට නම් දාලා තියෙන ඒවා. සහ අපි දාපු නම්නේ ඒ ගස්වල එක තැන්වල තියෙන ඒවට කියන්නේ අල, මල්, ගෙඩි, කොළ, පොතු, කඳ කියලා. ඕවා පින්නතුනේ අපේ සම්මුති. ඒවා ඇතුලේ තියෙන්නේ ගහ උරාගත්ත යම් කිසි දේවල් ටිකක්. මොනවද කියලා හොඳට බැලුවොත් පේනවා පින්නතුනේ. ඔබ පොළවට දාපුවාම බීජයක්, ඇටයක්. ඒ ඇටය පැලයක් බවට පත් වෙන්නට ඒ පැලයට ඕනෑ කරන හතරක් තියෙනවා. සාමාන්‍යයෙන් ගත්ත ගමන් ඒකට ඕන පස්, ඊළඟට ඕන වතුර, ඊළඟට ඕන ඉරු එළිය, ඊළඟට ඕන වාතාශ්‍රය නේද? මේ අවශ්‍යතා ටික නැත්නම් ගහක් හැදෙන්නේ. ඒ ඉඳ තමයි ටයිල් එකක් උඩ වී ඇටයක් දැම්මට පැලවෙන්නේ නැත්තේ. ඒක පැලවෙන්නට නම් ඒකට අවශ්‍යයි මේ අනික් හැමදේම නේද? එතකොට මෙන්න මේ පෙනෙන හතර මොනවද මුලින් පේන්නේ? පස් ඕන, වතුර ඕන, ඉරේලිය ඕන, හුළඟ ඕන කියලානේ. මේ ගැන ගැඹුරු පරීක්ෂණයක් සහ හොඳින් හොයලා ගියොත් එහෙම එයා පස් උරාගත්තනම්, පස් ලබාගත්තනම් ගහට අපි ගස් කපපුවාම ඇතුලේ තියෙන්න ඕනේ පස් නේද? එයා හුළංම ගත්තනම් ගස් හිල් කරපුවාම යන්න ඕනේ හුළං. එයා ආලෝකය ගත්තනම් ගස් කපද්දී යන්න ඕනේ එළි. නමුත් එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ කියනකොට අපිට මීට වඩා මේ ගැන හිතන්න වෙනවා. පින්නතුනි, හොයාන යනකොට බුදුහාමුදුරුවෝ කියපු විද්‍යාඥයෝ දැනට හොයාගත්ත අපිට සාමාන්‍ය ඥාණයෙන් හිතා ගන්න පුළුවන් දෙයක් තමයි එයා පස් වලින් මොනවදෝ ගුණයක් උරා ගන්නවා. ඒ තමයි තද බව කියන්නේ.
තද ගතිය අංශු ටිකක් පස් වලින් උරා ගන්නවා. සමහරට ඔබ ඒකට පොහොර කියන්න පුළුවන්, කණිජ කියන්න පුළුවන්. ඒ උරා ගන්න තද බව කියන එකට ධර්මයේදී කියනවා පඨවි අංශු කියලා. පඨවි අංශු කියලා. මොකේද පඨවි අංශ කියන්නේ? එතකොට තද ගතියට, තද ගතිය, තද බව කියන එකට. ඊළඟට එයා ජලයෙන් හෝ පසේම තියෙන වතුර වලින්, වතුර වෙලිය වක් කරන්නම ඕනේ ගස් හැදෙන්න. පොළවේ තියෙන තෙතමනයටත් පුළුවන්. දැන් වීගෝනියක් තෙමුනොත් ඒ තෙමිච්ච එකේ තියෙන තෙතමනයටත් පුළුවන්. ඒකෙදි මොකද වෙන්නේ? තෙත බව කියන එක උරා ගන්නවා. ඒක උරා ගන්නෙම පින්නතින අර අංශු එකට අලවන්නලු. ගන්න පටවි පොළවෙන් ගන්න අංශු එකට එකට අලව ගන්න ඕනනේ, ලොකු වෙන්න මහත් වෙන්න ඔස යන්න. ඒකට කියනවා අපි මේ අලවන ගලවන වැඩේ කරන්න පුළුවන් ගුණය ගන්නවා කියලා. පොළවෙන් හරි මොකකින් හරි අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් වතුරෙන් ගන්න කියලා හිතුවට කමන්නේ. හැබැයි අනිත් ඒ වගේත් එක තියෙනවා. මෙන්න මේකට අපි සාමාන්‍ය සිංහලෙන් කියන්න පුළුවන් තෙතමනේ කියලා. ඒකේ පාලියෙන් කියන වචනේ තමයි ආපෝ ධාතුව. ආපෝ ධාතුව. ආපෝ ධාතුව විස්තර කරනවා අටුවාවේ ආබන්ධන විබන්ධන ලක්කණං ආපෝ කියලා. ඒ කියන්නේ එක්වීම සහ වෙන්වීම කරන්න උදව් වෙන්නේ තෙතමනය. තෙතමනය වැඩි නම් එතකොටත් වෙන් වෙනවා. තෙතමනය අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න එතකොටත් වෙන් වෙනවා. මේකේ ඒ දේවල් වල හැටියට අනිත් තියෙන ධාතු වර්ග හැටියට වෙන්න පුළුවන්. ඔබ දකිනවා පිටි වතුර දැම්මම ඇලෙනවා. නේද? වේලුවොත් ආය කුඩු වෙලා යනවා. ඒ කියන්නේ මේ තෙතමනේ ප්‍රමාණයත් එක්ක මේ ආබන්ධන විබන්ධන ගතිය තියෙනවා. අපේ ඇඟේ පවා එහෙම තමයි. ඒක එන්නේ මොකෙන්ද? අර ආපෝ අංශු වලින්. ආපෝ අංශු වලින්. ඉරේලියෙන් පින්නතුනි මෙයා ලබා ගන්න බීජය ආලෝකය නෙමෙයි තාපය. උෂ්ණත්වය තමයි මෙයා ලබා ගන්නේ. ඒකට කියන්නේ තේජෝ ධාතුව. තේජෝ ධාතුව. ඊළඟට වායුවෙන් මෙයා ලබා ගන්න සියලුම වායු වර්ග නෙමෙයි. ඒ සියලුම වායු වර්ග වලට අපි කියන්නේ වාතය කියලා. ඒකෙන් මෙයා ලබා ගන්නේ ගහ හැදෙන්න ඕන වායු වර්ගය විතරයි. ඒකට අපි කියනවා හිස් තැන් ටිකක්, හිස් ඉඩ ටිකක් වායුව ලබා ගන්නවා. එතකොට සෑම ගහකම සබහදහමින් උරාගත් මෙන්න මේ වස්තු හතර තමයි තියෙන්නේ. මෙන්න මේ ධාතු හතර තමයි පින්නතුනි තියෙන්නේ. මොකද මීට අමතර මොකුත් සබහදහමි නැහැ. සබහදහමි තියෙන්නේ මේ හතර. ඒක අපිට පිටින් පේනකොට පස් වතුර උෂ්ණත්වයේ සොලංග කියලා පේනවා. ඒක තව ගැඹුරට යනකොට මේක ධාතු. මොනවද? තද ගති අංශු තියෙනවා, තෙතමන අංශු තියෙනවා, උෂ්ණ අංශු තියෙනවා, වායු අංශු තියෙනවා. නිර්මාණ මේ ලෝකෙට හැදිච්ච ඔක්කොම හැදිලා තියෙන්නේ මේවා යම් 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 අනුපාතයන්ට එක්වීමෙන්. දැන් අලේ මේ හතර එකතු වෙලා තියෙන විදියට වඩා වෙනස් මලේ තියෙන විදිය. දල්ලේ තියෙන විදියට වඩා මේක වෙනස් මෝරපු කොලේ තියෙන විදිය. අරටුවේ මේක තියෙන විදියට වඩා වෙනස් එලයේ හෝ පොත්තේ තියෙන විදිය. හැබැයි මේ හැම තැනම පින්නතුනි මොනවද තියෙනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු ටික තියෙනවා. නේද? එතකොට එහෙමනම් ඔබ මොන නම දැම්මත් ඔබගේ බඩට කට ළඟින් ඇතුල් කරන වෙලාවේදී මේවට ඒ මොන නම දැම්මත් ඇතුළට දාපු එකේ ඇත්තටම තිබිලා තියෙන්නේ මොනවද? සතර මහා ධාතු. සතර මහා ධාතු තමයි තිබිලා තියෙන්නේ. නේද? අභිධර්මයේදීත් පිටක සාහිත්‍යයේදීත් විස්තර කරනවා මේ ධාතු හතර එකිනෙකට අනුබද්ධව තමයි හැම වෙලේම තියෙන්නේ. ඒ කියන්නේ එක්කෙනෙකුට තනියෙන් ඉන්න බෑ. එක්කෙනෙකුට තනියෙන් එකතු වෙලා නිර්මාණයක් කරන්න බෑ. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් මේ කට්ටිය එකට වාසය කරන්න හැම වෙලේම. නේද? එතකොට ඒ හතර එක්ුණාම ඒ හතරේම එකතුවෙන් හැදෙනවා උපාදාය රූප හතරක්. ඒ තමයි ඒකට පාටක් හැදෙනවා. පාටක් හැදෙනවා. ඊළඟට ගඳ සුවඳක් හැදෙනවා. ඊළඟට ඒකට යම් රසයක් හැදෙනවා. ඊළඟට ඒකේ කිසියම් විදියක ගුණයක් හැදෙනවා.
මෙන්න මේ හතරට කියනවා ඔබ දන්න හොඳ වචනයක්. වචන හතරක්. මොනවද? වර්ණ, ගන්ධ, රස, ඕජා. ඕජා කියලා කියන්නේ මෙතන ගුණයට. ගුණයට. අපි ඒක තව ටිකකින් ඉස්සරහට තව ටිකක් වැඩිපුර විස්තර කරගමු මේ වචනේ විතරක්. එතකොට මොකක් හරි ඔබගේ ඇඟ ඇතුළට දාන ආහාරයක් ගත්තොත් ඒකේ තියෙන්නේ මෙන්න මේ 8. මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඊළඟට ඒ ධාතු තියෙන ප්‍රමාණයට සාපේක්ෂව හැදුණු රසයක්, සුවඳක්, වර්ණයක්, ඊළඟට යම් ශක්ති ප්‍රමාණයක්. නේද? මේක හොඳට මතක තියාගන්න. මේක හොඳට මතක තියාගන්න. එකකට එකක් වෙනස් ගුණ තියෙනවා නේද? එකම ගහේ ඔබට එහෙම අහුවෙලා තියෙනවනේ. දැල්ල වෙන රහක්, මල වෙන රහක්, ඊළඟට අලේ වෙන රහක්, අලේ අමුණන් වෙන රහක්, අලේ පරණ වෙලා හොඳට මෝරලා නම් වෙන රහක්. ඇයි මේ රස විවිධත්වයට හේතු වෙලා තියෙන්නේ ධාතු ප්‍රමාණ විවිධත්වය. ඊළඟට ඔය ඔක්කොම පාටෙන් එකකට වෙනස්. ඊළඟට මේ ඔක්කොම සුවඳින් එකිනෙකට වෙනස්. ඊළඟට මේ ඔක්කොම ගුණයනුත් එකිනෙකට වෙනස්. සමහර ඒ වගේ මුල තමයි බෙහෙතට දාන්නේ. ඒ මුලට කියනවා ලා මුලක් දාන්න ඕන කියලා. ඒ කියන්නේ එහෙම දාපුවාම එන ගුණයයි මෝරපු මුලක් දාපුවාම එන ගුණයයි වේලපු මුලක් දාපුවාම එන ගුණයයි වෙනස්. එතකොට මතක තියාගන්න එහෙමනම් වර්ණ ගන්ධ රසෝජා කියලා කියන්නේ ලක්ෂණ 4. මොනවා තියෙනකොට තියෙනද? සතර මහා ධාතු තියෙනකොට එහි පවතින ලක්ෂණ 4ට කියනවා වර්ණ ගන්ධ රස ඕජා කියලා. නේද? මේ 8ම තියෙන්නේ එකටමයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ ගන්ධ රස ඕජා. මේ 8ට කියනවා පින්නතුන් ලස්සන නමක්. ඒ තමයි සුද්දාෂ්ටකය. සුද්දාෂ්ටකය කියලා මේකට කියන්න හේතුව සියලු සම්මුති අයින් කරලා සුද්ධ කරගත්තාම හම්බෙන 8 කියන එක. මේ තමයි කුඩාම අංශුව. ඊටාම කුඩා තත්වය. මේක ඇත්තටම විද්‍යාවේ කියන ඉලෙක්ට්‍රෝනයකට, නියුට්‍රෝනයකට, පරමාණුවක තියෙන මේ කුඩා අංශු වල තනි අංශුවකටත් වඩා කුඩා අංශුව හැටියට තමයි මේ බුද්ධ දේශනාවේ කතා කරලා තියෙන්නේ. භෞතිකය ගැන මීට වඩා කුඩාවට කඩපු තැනක් නැහැ. නේද? හරි. එතකොට දැන් අපි නැවත මේකේ අපේ මාතෘකාවට අදාළව ගත්තොත් එහෙම සියලුම ශාක කියලා කියන්නේ සබහා දහමෙන් මේ ධාතු යම් ප්‍රමාණය බැගින් එකතු කරගත් එකක්. නේද? මේ බීජ නියාමයට අනුව ඒ බීජවල තියෙනවා ඒ ශාකය පරිසරයෙන් උරාගත යුත්තේ කවර ප්‍රතිශත වලින්ද අනුපාත වලින්ද කිය. ඒ හින්දා තමයි එකම තැනට අපි දැම්මොත් දෙහි ඇටයකුයි කොහොම පැලයකුයි මීයඹ ඇටයකුයි තුනක් අපි සපේන ඒවා එක ගාන කරාට අර පැල තුනේ තියෙන්නේ 3 විදිහක්. ඇයි බීජ නියාමයේ විසින් බඩු ගොඩක් තිබ්බට ඒ බීජය තුල තියෙනවා මේ හටහන් වෙලා ගත යුත්තේ කවර අනුපාත වලින්ද කිය. ඒක නියාම ධර්මය. ඒ අනුව ඒ වගේ ධාතු ගන්නේ 10ද 15ද 20ද කියලා මේ ඒකේ අනුපාතයක් තියෙනවා. ඒ අනුපාතයට විතරයි උරා ගැනීම පුළුවන්. ඒ අනුව අපිට වෙනස් විදිහේ හැඩ තියෙන සුවඳ තියෙන රස තියෙන ශාක පේනවා. ඇත්ත වශයෙන්ම ගත්තොත් මේ ඔක්කොම ධාතු විතරයි. ඒ ඔක්කොම සුද්දාෂ්ටක විතරයි. ඕවට සබහාදහමෙන්දී පරණ ලෝකෙදී කවුරුත් නම් දාලා තිබ්බේ දැන් මේ කාලේ වෙනකොට ඔය හැම එකටම මිනිස්සු දාපු නම් තියෙනවා. සමහරට ගෝත්‍රවල ඉන්න කට්ටිය ඒක දන්නෙත් නැතුව ඇති. ඒවට ඒ නම් කියන්නේ කියලා නේද? එතකොට එහෙම බලපුවාම අපිට දැන් හොඳ තැනක් ඇවිත් තියෙනවා. මොකක්ද? සිරුරේ අභ්‍යන්තරයට අපි නම මොකක් කියලා මොනවා හරි දැම්මත් ඒ දාපු හැම එකකටම කියන්න වෙන නිවර්දිම නම තමයි සුද්දාෂ්ටකයක් ඇතුළට දාලා තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා තමයි ඇතුළට දාලා තියෙන්නේ. ඔබ බත් කනවා කියලා කෑවත් කාලා තියෙන සුද්දාෂ්ටකයක්. ඔබ තේ බොනවා කියලා දැම්මත් දාලා තියෙන සුද්දාෂ්ටකයක්. ඇයි? යම් එකක තියෙනවා නම් වර්ණය
එහි තිබිය යුතුමයි අනිත් අතම. යම් එකක තියෙනවා නම් රසය එහි තිබිය යුතුමයි අනිත් අතම. නේ යම් දැන් අපි දැනගත්ත කරුණානු එහෙමනේ. යම් එකක තියෙනවා නම් සුවඳ එහි තිබිය යුතුමයි අනිත් අත. යම් එකක් කළාම බඩ පිරෙනවා නම් කුසගින්න නිමෙනවා නම් ශක්තියක් එනවා නම් ඇටකොටු හයි වෙනවා නම් ලේ උනනවා නම් ඒකේ තියෙන ඕජෝ ගුණය. එහෙමනම් ඒකේ තියෙන්න ඕන අනිත් ටිකක්. ඇයි ඒ පින්වතුනි මේ අටට බෑ එකිනෙකට වෙන්ව තනියෙන් ඉන්න. මේ අට ඉන්නේ එකිනෙක උදව්වෙන්. පඨවි ධාතු කියන්නේ තද ගතිය, ඒව ඇලෙන්න තමයි ඕනේ ආපෝ ධාතුව, ඒවා කල් පවතින්න තමයි ඕනේ තේජෝ ධාතුව, ඒ වගේ තියෙන ප්‍රමාණය ලොකු පොඩි කරන්න සහ චලනීය වීම වෙන්න තමයි ඕනේ වායු ධාතුව. ඒ නිසා මේ තැන ඊටාම වැදගත්. ඇයි ඔබ අසා තිබෙනවා සිරුර සකස් වෙලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් කියලා. හැබැයි ඔබට කවදාවත් ඒක කවුද කියලා පිළිගන්න හේතුවක් හම්බෙලා නැහැ පරීක්ෂණයක් කරේ නැති නිසා. හැබැයි පරීක්ෂණයට යොමු වුණ හුඟක් දෙනෙකුට බොහෝ ස්වාමීන් වහන්සේලා මේක කියලා දීලා ඇති. එහෙම නැතුව නිකාම්ම වචන විතරක් ඉගෙන ගන්න කට්ටියට සිරුර සකස් වෙලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් කියන වාක්‍ය කවදාවත් තේරෙන්නේ නැහැ. හැබැයි කමඨහන් භාවනා උපදෙස් හැටියට මේ දේශනාවක් ඇහුවොත් එහෙම ඔබට දැන් තේරෙනව නේද? ඔබ පාන් දානවා කියලා දාලා තියෙන්නෙත් මේ ටිකමයි. බත් දානවා කියලා දාලා තියෙන්නෙත් මේ ටිකමයි. දැන් එහෙම දැම්මම ඇඟේදී දිරනවා කියලා වෙන්නේ මොකද දන්නවද? මේ එකට ගුලි වෙලා තියෙන ධාතු පුළුවන් තරම් ලිහිල් කරලා දෙන එක. ඒක තමයි ජීර්ණය වෙනවා කියන්නේ. එහෙම ජීර්ණය කරලා හැදෙන ඒවට කියනවා ලේ කියලා. එතකොට ලේ වල හොඳට බැලුවොත් එහෙම ඔයාලා දකින්න ඇති ලේ අරන් තියෙනවනේ ඒකේ තියෙන පොඩි පොඩි කෑලි තියෙනවා. ඒ තමයි මේ කෑලි. එතකොට ඒවා තමයි ඇඟේ එක තැනට ලේ මගින් නහර මගින් ගමන් කරන්නේ. යනකොට ඒ කෑල්ල අපි හිතමු හෘදේවත්තෝ කියලා. ඒකේ අර ලේ වල තියෙන ධාතු හතරෙන් ඕන එක උරා ගන්නවා. උරාගත්තම තමයි ලේ අපිරිසුදු වෙන්නේ. මොකුත් එකතු වෙලා නෙමෙයි. ඒකේ තියෙන හොඳ ඒවා උරාගත්තම ඒක ඊට පස්සේ ඉතිරි වෙන්නේ රොඩ්ඩනේ. නරකනේ. ආන් එහෙම තමයි වෙන්නේ. ආයෙත් පිරිසුදු කරනවා කියලා කියන්නේ මොකද්ද? ආයෙත් තැනකදී මේ අලුතෙන් ගත්ත ආහාර වලින් ආව පෝෂණය මේ ලේ වලට දාන එක තමයි ඒ කරලා තියෙන්නේ. ඒ නිසා ඔබට ඊටාම පැහැදිලි මොකක්ද සිරුරට අපි දාන්නේ සුද්දාෂ්ටක. ඒ අනුව සිරුරේ හැමතැනම බෙදෙන්නේ ධාතු සමුච්චයමයි. ඒ වගේම ඒ හින්දා ඒ තැන ඔය හිටලා තියෙන්නේ සතර මහා ධාතුත් වර්ණ ගන්ධ රස ඕජාමයි. ඒවට තමයි ඔබ ඔය කෙස්ලොම් නියදත් ආදී වශයෙන් නම් ටිකක් දාගෙන තියෙන්නේ. මේක ඔව්ද කියලා බලන්නට ධර්මයේ තියෙනවා පර්යේෂණ ක්‍රමයක්. දැන් අපි ඉස්සෙල්ලා කිව්වේ දෙතිස් කුණපයකින් තමයි හැදිලා තියෙන කියන එක බලන්න ක්‍රමයක් තියෙනවා. කොහොමද? කෑලි ගලව හිතෙන් බලන්න ඕන. ඒක තමයි අභ්‍යාසය කමඨහන ඒක. ඊළඟට දැන් මේක හැදිලා තියෙන්නේ ධාතු වලින්ද කියලා බලන්නත් ක්‍රමයක් තියෙනවා. කොහොමද? පිනොතුනි යමක පඨවි ධාතුව තියනවාද කියලා බලන්න පුළුවන්නේ ඒක ස්පර්ශ කරලා. අල්ලපුවාම වදිනවා, අහු වෙනවා, ටච් වෙනවා දැනෙනවා නම් ඒ දැනෙන්නේ එහි තිබෙන තද බව. එහි තිබෙන තද ගතිය තමයි දැනෙන්නේ. කොහොමද? අල්ලපුවාම වදිනවා දැනෙනවා නම්. වදින්න පුළුවන් පඨවි ධාතුද විතරයි. ඒ නිසා දැන් ඔබට පුළුවන් දෙතිස් කුණපේම අල්ලලා බලන්න ඒවා අල්ලද්දී ගෑවෙනවා දැනෙනවද කියලා. දේවලක් තියෙනවා නම් පඨවි ධාතුව අල්ලද්දී ගෑවෙන්න ඕන. දැන් කඳුළු බින්දුවක් ඔබේ අල්ලට මෙහෙම වැටෙන්න සැලැස්සුවොත් වදිනවා දැනෙනවනේ. මූත්‍රාත් එහෙම දැනෙනවනේ, ලේත් එහෙම දැනෙනවනේ, සැරෙවෙත් එහෙම දැනෙනවනේ නේද? එහෙමනම් ඒව තුල වදින්නට පුළුවන් බව හෙවත් පඨවි අංශු තිබෙනවා. වදිනකොට දැනෙන ප්‍රමාණ විවිධත්වයක් තියෙයි. ඒ පඨවි ප්‍රමාණයේ විවිධත්වයට සාපේක්ෂ වෙන එක. කොමාරි තියෙන හින්දා තමයි එහෙම වදින්නේ. නේද? ආපෝ ධාතුව තියෙනවද කියලා හඳුනා ගන්න පරිශ්‍රණය තමයි එය එක්කිරීම වෙන්කිරීම වලට භාජනය කළ හැකිද බලන්න. ඇයි ඒ එක්කිරීම වෙන්කිරීම කරන්න පුළුවන් ධාතුව තමයි ආපෝ. ඒ නිෂ්පාදනයේට එහෙම වෙන් එක් වෙන්න පුළුවන් නම් ඒ තුල තියෙන්න ඕන මොකක්ද? ආපෝ ධාතුව. නේද? ඉතින්
යමක් දෙකට කඩන්න සහ වෙන්වෙන්ව තියෙනවා එකට එකතු කරන්න පුළුවන් නම් ඒ වගේ ආපෝ ධාතුව තියෙනවා. දැන් මේකේ කඩන්න අමාරුම එකතු වෙන්න අමාරුම එක තමයි ඇට. අස්ති. හැබැයි ඒවත් කැඩෙනවත් වෙනවා ඇලෙනවත් වෙනවා නේද? ඔබගේ අතකොටු කැඩිලා ආපහු ළඟින් තිබ්බම ඇලිලක් තියෙනව නේද? කැඩිච්ච අත හැදුණා කියන්නේ නේද? එහෙමනම් ඒකේ පවා ඊටාම ප්‍රකටව අපිට තේරුම් ගන්නවා නම් තේරුම් ගන්න පුළුවන් ආබන්ධන විබන්ධන බව තියෙනවා. නේද? හැමේ තියෙන බව ඊටා ප්‍රකටයි. තුවාල උණ ගමන් ඇලෙනවා. නේද? ලේවල තියෙනවා ඊටා ප්‍රකටයි. දියර ඔක්කොගේම පාපෝ ධාතුව හොයන්නවත් දෙයක් නැහැ ප්‍රකටයිනේ. හෘදේ වස්තුව ගත්තත් වෙන හැල්ල ගත්තත් නහර ගත්තත් මේ වගේ වෙන්වීමුත් කරන්න හැකි එක්වීමුත් කර හැකි. කෙසුත් එහෙමයි කපන්නත් පුළුවන්. නේද? මේ දෙකෙන් එකක් හරි ඔබට විද්‍යමාන නම් ඔබ තේරුම් ගන්න එය ඔබට කළ හැකි වන්නේ ආපෝ ධාතුව එහි අන්තර්ගත නිසා. නේද? දැන් දෙතිස් කුණපයෙන් බලන්න බැයිද? බලන්න පුළුවන්. ඊළඟට තේජෝ ධාතුව තියෙනවද කියලා බලන්නේ කොහොමද? ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අල්ලලා බලනකොට සීතල හෝ රස්නේ දැනෙනවාද කියලා බලන්න. එහි දැනෙන්නේ සීතල නම් ඒ ඔබේ අතට වඩා රස්නෙන් අඩු නිසා. එහි දැනෙන්නේ රස්නේ නම් ඒ ඔබේ අතට වඩා එහි රස්නේ වැඩි නිසා. මේ මොකක් දැනුණත් ඔබගේ තර්කයට ඔබ ගන්න ප්‍රත්‍යක්ෂයට ගන්න එහි උෂ්ණත්වයක් තියෙනවා කියලා. සීතල දැනුණත් ඔබට වඩා අඩු උෂ්ණත්වයක් තියෙනවා. උෂ්ණේ දැනුණොත් ඔබට වඩා වැඩි උෂ්ණත්වයක් තියෙනවා. කොහොම හරි මේ දෙකෙන්ම කියන්නේ මොකද්ද? සීත හෝ උෂ්ණ දෙකෙන් කෝක වුණත් තේජෝ ධාතු. දැන් ඇතැම් අය මේ භාවනා ගැන දන්නේ නැත්නම් ධර්මයේ ගැඹුර දන්නේ නැත්නම් තේජෝ කියන්නේ රස්නයට විතරයි. හැබැයි තේජෝ කියලා ධර්මයේ කියන්නේ මොකේද? සීත උෂ්ණ දෙකටම. යම් උෂ්ණ ප්‍රමාණයකට උෂ්ණ ධාතු ප්‍රමාණයකට තමයි තේජෝ කියන්නේ. උෂ්ණ ධාතු ප්‍රමාණය අඩු නම් සීතලයි. ඒවා වැඩි නම් රස්නේ. හුඟක් වැඩි නම් ගින්දරම වෙනවා. නේද? එතකොට ඒ නිසා ඔන්න ඒකත් බලන්න පුළුවන්. අනිත් ක්‍රමේ තමයි රත් වීම සහ සීත වීම වලට ලක් වෙනවද බලන්න. ඔබගේ ඒකත් අන්තිමේට බලන්න වෙන්නේ රත් කරලා හෝ සීතල කරලා ආයෙත් අල්ලලා තමයි. නේද? රත් වීම සහ සීතල වීම වලට ලක් වෙනවා නම් ඔබ දන්න ඕනම බඩුවක් ඒක තුල තියෙනවා තේජෝ අංශු. ඒ කියන්නේ පිජ් එකේ දාපුවාම සීතල වෙන ඕනම එකක තියෙනවාමයි තේජෝ අංශු. ලිපේ දැබ්බම රත් වෙන ඕනම එකක තියෙනවාමයි මොනවද? තේජෝ අංශු. ඒ කියන්නේ අපි තේජෝ සපයපුවාම ඒකෙන් ඒවා ගන්න පුළුවන් නම් ඒක ඇතුලේ දැනටමත් එයාලා ඉන්නවා. ඒ නිසා ඔන්න ධාතු තුනක් අපි දැන් කතා කළා මොනවද? පඨවි. පඨවි කියන්නේ මොකේද? තද ගතියට. කොහොමද හොයන්නේ? අල්ලපුවාම අහු වෙනවද බලලා. ඊළඟට කිව්වා ආපෝ ධාතුව. ආපෝ ධාතුව කියන්නේ මොකක්ද? ආබන්ධන විබන්ධනය ඇති කරන ගුණයට. ඒකට නිකන් තෙතමනේ වගේ කිව්වට කමන්නේ. හැබැයි මේකට පොත්වල තියෙනවා පරිවර්තන දෝෂයක්. මේ ඇලෙන වැగిරෙන ගතිය කියලා. ඇලෙන කතාව නම් හරි. වැగిරෙන කතාව වැරදි. එහෙම වෙන්නේ දියර විතරයි. දියර නොවන බඩු එහෙම වැగిරෙන්නේ නැහනේ. දැන් මේ කෝප්පේ වැగిරෙන්නේ නැහනේ. නේද? ආබන්ධන විබන්ධන කියන එකේ විබන්ධන කියන එකට දාපු වචනයක් විදිහට තමයි ඔය වැగిරෙන එක දාලා තියෙන්නේ. ඒක එන්න ඕනේ ඇලෙන වෙන්වෙන ගතිය තිබේ නම් ආපෝ කියලා. එහෙම වරදින්න පුළුවන් නේ පොත්වල පරිවර්තනවලදී නේද? ඉතින් වැරදිච්ච එක දිගටම පාලිය බැලුවේ නැති වුණොත් වරදිනවා. පාලියේ තියෙන මේක ආබන්ධන විබන්ධන ලක්ෂණ ආපෝ කියලා. ආබන්ධන කියන්නේ එකතු වීම, විබන්ධනය කියන්නේ වෙන්වීම. නේද? වැగిරෙනවා කියන්නේ නිකන් වෙන එකක්. ඒ නිසා සමහරට එකල සිංහලයේදී ඒ වැగిරෙනවා කිව්වේ වෙන් වෙනවටත් දන්නේ නැහැ. නමුත් අද අපි භාවිතා කරනකොට අර්ථ අපිට ආපු විදිහක් තියෙනවනේ තේරෙන විදිහක් නේ. එතකොට නිකන් අර දැන් ගලා යන ඔන්න වගේ ගතියක් තමයි වැగిරෙනවා කිව්වහම දැනෙන්නේ. මේකට වඩාත් නිවැරදි ආබන්ධන විබන්ධන ගුණය නැත්නම් එක්වීම වෙන්වීම කියන එක තියෙනවද කියලා බලන එක. ඒක තියෙනවද බලන්න නම් භාණ්ඩය තුලින් එවැනි ගුණයක් හොයන්න බලන්න. ඒ කියන්නේ අපිට පේනව නේද? හැම කපන්න පුළුවන්. ඇට කැඩෙනවා.
කෙස් කැපෙනවා, ලේ බින්දු බින්දු හලන්න පුළුවන්. සෙම එහෙම වෙනවා, කබ එහෙම වෙනවා. ඔක්කොගෙම මේ තියෙනව නේද ලොකු එකෙන් කෑලි වෙන්වීම. අන්නේ වෙන්වීමට කියන්නේ විබන්ධනය. ඒ ඔක්කොම එක්වීමත් පුළුවන්. ඒ වැඩේ කරන ධාතුවට කියන්නේ මොකද්ද? ආපෝ ධාතුව. තේජෝ ධාතුව කියන්නේ මොකේටද? උෂ්ණත්වයට. තියනවද කියලා කොහොමද හොයන්න බලවන්නේ? ඔබට උපකරණ නැහැනේ භාවනා කරන වෙලාවේ උෂ්ණත්වමානක අර එක එක අල්ලන මේ හීට් එක බලන මැෂින්. ඊට වඩා ඊටාම හොඳ ක්‍රමය තමයි ස්පර්ශයේදී ඔබ හොඳින් කල්පනා කරපුවාම සීතල හෝ උෂ්ණ කියන දෙකෙන් එකක් දැනෙනවද බලන්න. ඒ දෙකෙන් මොකක් දැනුණත් ඔබගේ තීන්දුවට එන්න මොකද්ද? එහි තිබෙනවා යම් තේජෝ අංශු ප්‍රමාණයක් කියලා. ඊළඟට වායෝ ධාතුව කියලා කියන්නේ මොකක්ද? දැන් වායෝ කියන එකට වචන මේ තේරුම් අර්ථ කීපයක් තියෙනවා. දැන් මේ වාතයටත් සමහරු වායෝ කියනවා. මේ මොකුත් නැති හිස් අවකාශය කියන එකටත් සමහරු වායුව කියනවා. නේද? ධර්මයේ කියන වායුව ওই දෙකටම නෙමෙයි කියන්නේ. අර හිස් අවකාශයට කියන්නේ අවකාශ ධාතුව කියලා. මොකුත් ධාතු නැති එක. ඒක එතකොට වායෝ ධාතුවක් නැහැ. මොකුත් ධාතු නැති එකට තමයි ආකාශ ධාතුව නැත්නම් අවකාශ ධාතුව කියලා කියන්නේ. හිස් තැනට. විද්‍යාවේ කියනවා මෙවැනි තැනක් රික්තකයක් කියලා. මොකුත් නැති තැනක් තියෙන්න පුළුවන්. ධර්මයේ කියන්නේ එවැනි තැනක ධාතු තියෙනකොට තමයි නිර්මාණ කියන්නේ. එතන ඒක නැත්තම් තියෙන්නේ හිස් තැනක් කියලා. හරි? එතකොට මේ වායුගෝලයේ තියෙන ඔක්කොම දූවිලි තියෙනවා, ජල වාෂ්ප තියෙනවා, වායු වර්ග ගොඩාක් තියෙනවා. නේද? ඕකේ වදින්න පුළුවන් ගතිය තියෙන නිසායි ගස් පෙරලෙන්නේ, බිල්ඩින් කැඩෙන්නේ නේද? ඒ කියන්නේ පටවි ධාතුත් තියෙනවා. ඒකේ අපිට වායුවෙන් වායුවක් ගන්න පුළුවන් මල්ලකට. මෙහෙම අතට ගුලි කරලත් ගන්න පුළුවන්. නේද? දැන් සුවඳ තියෙන ගඳ තියෙන තැනක අපි එහෙම කරලා ගිහින් වෙන තැනකට ගිහින් අරලා බැලුවොත් එතකොට එනවා ඒක. ඒ නිසා මේ වායු ගෝලයටත් නෙමෙයි මේ ධර්මයේ වායුව කිව්වේ. වායෝ ධාතුව කිව්වේ. මොකක්ද දන්නවද? අර පඨවි ආපෝ තේජෝ කියන ධාතු අතර තියෙනවා චූටි හිස් තැන් ටික. ඒ හිස් තැන් උරාගත් එළියෙන් තමයි අන්නේ හිස් ඉඩට තමයි කිව්වේ මොකක්ද? වායෝ ධාතුව කියලා. එතකොට වායෝ ධාතුව යම් කිසි එකක තියනවද බලන්න තියෙන්නේ ඒක ඇතුලේ හිස් තැන් තියනවද බැලීමෙන්. නේද? හිස් තැන් තියනවාද කියලා බලන්න හඳුනා ගන්න අභ්‍යාස නැත්තම් අවස්ථා කීපයක් තියෙනවා. හිස් තැන් බහුල නම් දැන් ඔය ඇට මාලයක් වාගේ එකක හිස් තැන් වැඩි ඉන්නේ මාලේ ඇට අතර ඒව පින්නතුනි නැමෙනවා. ඕන තැනකින් නැමෙනවා. මේව ඕන තැනකින් නමන්න පුළුවන්. අංශු අතර හිස් තැන් බහුල නම් ඒ භාණ්ඩය නම්‍යශීලී. යමක් නැමෙනවද බලලා ඔබට පුළුවන් හඳුනා ගන්න එකේ ඇතුලේ වායු ධාතුව ගැන යම් අදහසක් එන්න. නේද? සමහර ඒවා නැමෙන්නේ නැති වුණාට ඔබ පුහාම එබෙනවා. මේ එබෙන්නේ ඇයි? ඇතුළට යන්න ඉඩ තිබුණු නිසා. අපි එළියෙන් තල්ලු කරාදී ඇතුළට යන්න ඉඩ තිබුණම දැන් පාන් ගෙඩියක්, බනිස් ගෙඩියක් මේ වගේ එකක් දැන් අපි හැම ගත්තාම මෙහෙම ඔබ පුහාම ඇතුළට බහිනවා. ඇයි දැන් ඕක නැති වෙනවා කියනව නේද? මැරුණම ටිකක් ගල් වෙනවා වගේ නේද? ඇයි හුස්ම ගැනීම නතර වුණාම ඇතුලේ වායු ප්‍රතිශතය අඩුයි. එතකොට මේකේ ඒ ගතිය අඩු වෙලා යනවා. නේද? එතකොට වායුව නැත්තටම නැති වෙන්නේ නෑ. එළියෙන් ගන්න වායු ප්‍රමාණය අඩු වීම නිසා ඒකේ ඒ ඔය ගුණේ නැති වෙනවා. එතකොට ඒකෙත් තියෙන වායු ධාතුව බලන්න තව පියවරකට යනවා. දැන් එකක් නැමෙනවද බලනවා, ඊළඟට එබෙනවද බලනවා. එහෙමත් නැති සමහර ඒවා තියෙනවා. ඒව ඇතුලේ තියෙන හිස්තන බලා ගන්න පුළුවන්නේ තැලෙනවද කියලා බලලා. අපි හිතමු ලෑල්ලක් කියලා. ලෑල්ල නැමෙන්නෙත් නෑ. මෙහෙම අල්ලුවට එබෙන්නෙත් නෑ. හැබැයි මිටියකින් ගැහුවොත් ඒ චුට්ටක් බහිනවා. ඒකට මොකක් හරි ලොකු හයියකින් ගැහුවොත් පොඩ්ඩක් ඇතුළට බහිනවා. මේ ටයිල් එකත් එහෙමයි. මිටියකින් ගැහුවොත් ඒ තැන චුට්ටක් බහිනවා. නේ? අර යකඩෙටත් එහෙමයි, තහඩුවටත් එහෙමයි. මේ බිත්තියට ගැහුවොත් කපරාදුවට එහෙම චුට්ටක් ඇතුළට බහිනවා නේ. ඇයි ඒ? අර මෙටල් කෑලි, වැලි, පස්, සිමෙන්ති අතර ඇතුළට බහින්න පුළුවන් පොඩි හිස්තැන් ටිකක් හරි තිබුණොත් ඒක ඇතුළට බහින. නේද? ඒ නිසා යකඩක පවා ඔබට එහි ඇතුලේ තිබෙන අංශු බලන්න පුළුවන්. යකඩට තලපුවම මදක් එබෙනවා නම් ඒකේ මොනවද තියෙනවද?
වායෝ ධාතුව තියෙන. ඔය තුනම නොවීති වායෝ ධාතුව තියෙන්න පුළුවන් තැන් තියෙනවා. ඒ කියන්නේ වායෝ ධාතුව ඉතාම අඩු නම් ඒ වගේ තැනක පින්නතුනි අපි යමක් ඇතුළත් කරනකොට ඒකට ඇතුළට බහින්න පුළුවන් බව ඒ භාණ්ඩ තුල තියෙනවා. දැන් අපි හිතමු ගල් වෙච්ච අතක අපිට පුළුවන් කූරක් ඇතුළට මේ ඉන්ජෙක්ෂන් එකක් වගේ එකක් ඇතුළට යවන්න. නේද? වතුර කෝප්පයකට පෑනක් වගේ එකක් දැම්මොත් ඔන්න ඇතුළට බහිනවා. දැන් වතුර කියන්නේ මේ H2O නේ නේද? වායු වර්ග දෙකක්. හැබැයි අපිට පේන්නේ දියරයක්. දියරය ඇතුලේ අපිට පේන්නේ නැහැ හුලං. දියරය ඇතුලේ උනට හුලං තියෙනවා. හුලං තේනවද බලන්න තියෙන්නේ. යමක් ඇතුළට දාපුවාම ඇතුළට කිඳා බහිනවද බලන්න. එහෙම ඕනම එකක තියෙනවා මොකද්ද? වායෝ අංශු යම් ප්‍රමාණයක්. නේද? දැන් මේ විදිහට ගත්තොත් ඔන්න හරිම ලේසියෙන් හැම ශරීර කොටසකම ධාතු හතරම හඳුනා ගන්න පුළුවන්. ධාතු හතරම හඳුනා ගන්න පුළුවන් මොනවද? පඨවි හඳුනාගන්නේ කොහොමද? අල්ලලා බලලා. අල්ලලා බලපුවම අවු වෙනවා නම් වදිනවා දැනෙනවා නම් තද ගතිය තමයි යහුවේ. ආපෝ වෙන් වෙනවද එක් වෙනවද කියලා හොයලා බලලා. ඒක තියෙනවා නම් ඒ ලක්ෂණේ තියෙනවා නම් තියෙන්න ඕන මොකක්ද? ආපෝ ධාතු. උෂ්ණත්වයේ තේජෝ අල්ලපුවාම රස්නේද සීතලද බලලා. වායෝ හිස්තෙන් තියෙනවද බලන්න. හිස් හුළඟ යනවද බලන්න එපා. මොකද හුළඟ යන්නේ හැම එකම. නේද? එන වායෝ කියන්නේ හමා යන ගතිය කිව්වොත් ඒ කියලා තියෙන වාතයට. නේද? වායෝ කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව ධාතුන් අතර තිබෙන හිස් ඉඩට කියන නමක්. එහෙම හිස් ඉඩක් හැම නිර්මාණයකම ඇතුළේ තියෙන බව ඇත්ත. එහින්දා සිරුරේ ඔබ කොටසෙන් කොටස පින්නතුනි ගන්න අරගෙන මේ ධාතු මනසිකාර භාවනාව කරන්න. ධාතු මනසිකාර භාවනාව කරන්න. මොකද මේ තර්කයට අනුව කෙස් ගහ හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන්. එහි තිබිය යුතුයි වර්ණ ගන්ධ රස ඕජා මේ අටම බලන්න. මේවා කෙස් නෙමෙයි සුද්දාෂ්ටක කියලා හඳුනා ගන්න. නේද? කෙස් කියන්නේ දාපු නම ඇත්තට තියෙන්නේ ධාතු 8 කියලා ගන්න. නේද? ඔය වගේ මේකේ මස් අරගෙන ඔබ පරීක්ෂා කරන්න. කවුරුත් කියන ඒවා වැඩක් නැහැ. පොත්වල තියෙන ඒවා වැඩක් නැහැ. මතක කටපාඩම් වැඩක් නැහැ බින්නත්. ඔබට මස් බලන්න පුළුවන් මේකේ තුවාල වෙලා මස් දැකපු අවස්ථා තියෙනවනේ. පරිේශණයට ගන්න පුළුවන් දැන් වෙලාව. මීට පෙර ඔබම ලැබූ අත්දැකීම් වලින් මතක තියෙන මතක. ඒ කියන්නේ ඔබ මස් දැකලා තියෙනවා නම් මේ විද්‍යාකාරයකට හරි ගිහිල්ලා පෙනහල්ලා අල්ලලා තියෙනවා නම් පෙනහැල්ලේ මේ ඉන්ද්‍රිය ගෝචර කරගෙන තියෙනවනේ ඒ අත්දැකීම් මත ඔබට ඒක අහු වුණාද? ඒක කපපුවාම කැපුණාද? ඒකේ සීතල හරි උෂ්ණ හරි තිබුණාද? අත්දැකීම් මතක් වෙනවනේ. පරිේශණයේදී ඕකත් ගන්න පුළුවන්. හැබැයි නිකම්ම හිතලු ගන්න බෑ. එදා මේක ඥානතෝ හම්බික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි කියලා බුද්ධ දේශනාවේ කිව්වේ නේද? දැනගෙන මදි දකින්නත් ඕන. ඒකට අපි කියනවා ප්‍රත්‍යක්ෂය කියලා. එතකොට තමයි අපිට ආශ්‍රව ධර්ම ෂේ වෙන්නේ. ඒ නිසා පින්නතුනි ඇත්තටම බලන්නකෝ මේ දෙතිස් කුණපයේ තියෙන්නේ සතර මහා ධාතු එකතු වෙච්ච ප්‍රමාණයට ඒකට ඒ කැලට හැදිච්ච වර්ණ ගන්ධ රස ඕජා විතරයි. ඒ හින්දා තමයි ඔබ කළුද ඔබ සුදුද ඔබ මොන පාටද කියන එක මත ඔබට විශේෂත්වයක් නැහැ කියලා ධර්මය කියන්නේ. ඒක මිනිස්සු හදාගත්ත මායාවක් මිත්‍යාවක්. එයාගේ ඒ පාට හැදුන එකෙන් එයාගේ වෙන මොකවත් හොඳ කියලා එකක් නැහැ. ඒ දෙන්නගේම අසුචි ගඳයි, ඒ දෙන්නගේම කබ කැතයි, ඒ දෙන්නගේම කටවල් ගඳයි නේ. ඒ දෙන්නගේම ලේ එක පාට, ඒ දෙන්නගේම ඇටකොටු එක වගේ, ඒ දෙන්නගේම වැඩ කරන මැෂින් ටික ඔක්කොම එක වගේ. අපි මේ පිටපොත්තට විතර වෙනම අගයක් දාලා තියෙන එක අසාධාරණයි. අවිද්‍යාත්මකයි. නේද? ඒකේ කිසිම වෙනසක් නැහැ. මේ හැම එකකම කිසිම වෙනසක් නැහැ. කාමුක අය කාමයේ අදහස් වලින් හිතන ඒවා හැර. මොකද වර්ණය කියලා කියන්නේ පින්නතුනි ධාතු වලටම ආව එක ගුණයක්. ඒ ආව ධාතු වල ඒ වර්ණේ එනකොට ආපු ධාතු වල වටිනකමේ වෙනසක් නැහැ. දැන් අපි ඊළඟට කතා කරනවා ධාතු වල වටිනාකම ගැන. මේ කොටස මම හිතනවා ඔබට වැටහෙන්නට ඇති. ඒ අනුව දෙතිස් කුණපය අපි මේ ප්‍රශ්නේ කොයි ප්‍රශ්නෙටද උත්තර හෙව්වේ? කය සකස්ව තිබෙන්නේ මොන වාගෙන්ද කියන එක.
එතන මේක යටතේ ඔබට පුළුවන් දෙතිස් කුණපේ කෑල්ලෙන් කෑල්ල අරගෙන ඒක තියෙනවා අදත් මේ වෙලාවේ අල්ලන්න පුළුවන් කෑලි ටිකක් නේද? ඔබට පුළුවන් කෙස් ලොම් නිය දත් සම එහෙම බලන්න නේද? ඔබට ඕනම් පුළුවන් පොඩි ලේ බිඳුවක් එළියට ගන්න ඔබට පුළුවන් සෙම සොටු කබ කඳුළු වගේ ඒවා එළියට එන ඒවා දියර 10 මෙහෙම එන ඒවා නේද? දැන් මේවා ඇත්තටම බලන්න. ඔබ පරීක්ෂකයෙක් නම් ඔබ අසුචිත් පරීක්ෂා කරලා බලන්න ඕන. මූත්‍රාත් පරීක්ෂා කරලා බලන්න ඕන. සෙමත් සොටුත් කබ් පරීක්ෂා කරලා බලන්න ඕන. ඒවා පරීක්ෂා නොකර ශාලාවක වාඩි වෙලා නිවන් දකින්න නම් ඉන්නේ. කවදාවත් ඔබ නිවන් දකින්නේ නෑ. ඔබට අයිතියක් තියෙනවා ඔබගේ නිවන් දැකීම සාක්ෂාත් කර ගැනීම කරන්න. එහෙමනම් මේ උපදෙස් අනිවාර්යෙන් පිළිගන්න නේ. දැන් මේකේ එකක් දෙකක් තුනක් ඔබට බැරි වෙන්න පුළුවන් අද ඒ කෑල්ලම එළියට ගන්න. අපිට හෘදේවත් එහෙම ගන්න බෑනේ නේද? ඒකට තියෙනවා ක්‍රම දෙකක් පාවිච්චි කරන්න. එකක් ඔබ කිසියම් පර්යේෂණයකදී හරි කිසියම් ආකාරයක දෘශ්‍යාධාර පාවිච්චි කරලා හරි හෘදේ වස්තුවේ හැඩ ඒකේ වර්ණ ඒකේ වීඩියෝ එකක් නේද? ඒක අල්ලලා තියෙනවා නම් පර්යේෂණාගාරයකදී දැන් එක්සිබිෂන් වලදී එහෙම පෙන්නනවනේ එහෙම. එහෙම ඔබ කරලා තියෙනවා නම් සමහරට ඒකේ ගඳත් තුට්ටක් හරි දැනලා තියෙනවා නම් ඒ අත්දැකීම ගන්න පුළුවන්. එහෙම නැත්නම් ශරීරයේ තියෙන ඒ වගේ තව එක කෑල්ලක හරි අත්දැකීම තියෙනවා නම් මේකට අපි කියන අනුමානයෙන් ගන්න පුළුවන්. අපි පෙනහැල්ල නම් අල්ලලා තියෙනවා. අපි හිතමු පෙනහැල්ල අපි අල්ලලා තියෙනවා. පෙනහැල්ල දැකලා තියෙනවා. පෙනහැල්ලේ ස්වභාවය දැකලා තියෙනවා කියන ඒ වගේම මස්ගුලියක් නේ එහෙමනම් හෘදේ වස්තුවත් ඒ වගේම මස්ගුලියක් නේ වකුගඩුත් ඒ වගේම මස්ගුලියක් නේ බඩවැලුත් නේද? දැන් බඩවැල් එහෙමනම් ඔබ ඕන තරම් දැකලා තියෙනවා. සත්තු ඇක්සිඩන්ට් වෙනවා මිනිස්සු හැප්පෙනවා නේ මොලේ එළියට පැනපුවා ඔබ දැකලා තියෙනවා. මේ අත්දැකීම්ම පුළුවන් තරම් ගන්න භාවනා කරද්දී. පුළුවන් තරම් එහෙම අත්දැකීම් පරීක්ෂා කරන්න. දැන් ඔබට කොහේ හරි ගිහින් එහෙම බලන්න පුළුවන්කමක් තියෙනවා නම් ගිහිල්ලා එක බලලා ඒ අත්දැකීම අරන් එන්න. එතකොට පසුව ඒ අත්දැකීම මානසිකරණය කර හැකියි. ඒ අත්දැකීම මානසිකරණය කරන්න පුළුවන්. එතකොට තමයි භාවනාව වැඩෙන්නේ. ඉතින් මේ ධාතු මනසිකාර කොටසේ පුළුල් ස්වභාවයකුත් තියෙනවා. මොකද්ද? ඇඟෙන් පිට අනිත් දේවල් ගැනත් මේ ධාතු මනසිකාරය ඔබට කරන්න පුළුවන්. ඔබ ළඟ තියෙන මේ පොත, මේ තියෙන පෑන, මේ තියෙන රෙද්ද, මේ තියෙන ප්ලාස්ටික් එක යකඩ එක මේවා ඒවත් ධාතුද කියලා බලන්න. කොහොමද බලන්නේ? තද ගතිය තියෙනවා නම් පඨවි තියෙනවා කියලා හඳුනා ගන්නවා. වෙන්වීම එක්වීම තියෙනවා නම් ආපෝ ධාතුව හඳුනා ගන්නවා. සීත උෂ්ණ තියෙනවා නම් තේජෝ ධාතුව හඳුනා ගන්නවා. නේද? හිස්තනක් හඳුනා ගන්න තියෙනවා නම් වායෝ ධාතුව හඳුනා ගන්නවා. පාට පේන්න තියෙනවා නම් වර්ණ, සුවඳක්, රසක්, ඕජාවක් තියෙනවා. ඕජෝ කියන්නේ පින්නතුණි ඕජස් වලට නෙමෙයි. මෙතන ඕජෝ කියලා කියන්නේ ඕජස් වලට නෙමෙයි. ඒ තුල තියෙන ශක්තියට. ඒ ශක්තිය වෙලක විටක මෙලෙක් බව වෙන්න පුළුවන්. විටක ගලා යා හැකි බව වෙන්න පුළුවන්. විටක රළු බව වෙන්න පුළුවන්. විටක කුස පිරවිය හැකි බව වෙන්න පුළුවන්. විටක පිපාසය සංසේවිය හැකි බව වෙන්න පුළුවන්. දැන් ඇහැ වගේ එක තියෙන ඕජෝ ගුණය තමයි බාහිර රූප ඇද ගැනීමේ බලය. වකුගඩුවේ තියෙන ඕජෝ ගුණය තමයි මේ මූත්‍රා පෙරීමේ හැකියාව. හෘදේ වස්තුවේ තියෙන ඕජෝ ගුණය තමයි පම්ප් කිරීමේ හැකියාව. පෙනහල්ලේ වායුව පෙරන්න පුළුවන්. ලේ වලට ගමන් කරන්න පුළුවන් නේ? එතකොට ඕජෝ කියන්නේ මොකද්ද? ශක්තිය. ඒ ශක්තිය එකට ආවේ ඒකේ තියෙන ධාතු ටික එකතු වෙලා පිහිටපු ගුණ වලින් කියලා ගත්තනම් මේ ඕජෝ ගුණයට ওই පැටලෙන ගතිය උඟක් නැති වෙනවා. මේක මම කිව්වෙම ගොඩක් අය අහන ප්‍රශ්නයක්. ඕජෝ කියන්නේ ඕජස් වලටද? එතන හැම එකකම ඕජස් නැහැනේ කියලා. ඔව් ඕජස් නැහැ තමයි. හැබැයි ඕජෝ කියන්නේ ශක්තියට. ඒකේ තියෙන බලයට. ඒ බලය එකින් එකට වෙනස්. එතකොට වර්ණ කිව්වහම නම් ඒක කෙලින්ම ඇහැට විතරක් ගෝචර වර්ගයක් නේ. පහසුයි තේරුම් ගන්න. ඕජෝ කියන එක සමහර ඒවා හිතෙන් තේරුම් ගන්න තියෙන. සමහර ඒවා අපිට ඉන්ද්‍රිය ගෝචරවත් තේරෙනවා. ඒක දියරුව එකක් කියලා අපිට පේනවා ගලා යනවා. එහෙමත් බලා ගන්න පුළුවන් නේ. හරි. ඔහොම ඊළඟට බාහිර දේවලුත් බලන්න කියන එකත් මේ ධාතු මනසිකාරයේ දෙවෙනි කොටස. අපේ තුන්වෙනි කොටස තමයි මේ ශරීරය මේ හැදිලා තියෙන්නේ ධාතුන්ගෙන් නම් ඇත්තටම ශරීරය කොයි වගේද කියන්නේ. ඇත්තටම ශරීරය කොයි වගේද කියන එක පින්නතුනේ මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය
අධ්‍යයනය කිරීමෙනුත් දැනගන්න පුළුවන්. මේ ධාතුන්ගේ හැටි තමයි පින්නතුනි හැම ධාතුවක්ම තමන්ගේ ධාතුව වැඩි අඩු කර ගැනීමට විවෘතභාවයෙන් යුක්තයි. ඒ කියන්නේ රස්නේ ආවොත් රස්නේ ගන්නවා, තෙතමනේ ආවොත් තෙතමනේ එක ගනුදෙනු කරනවා, උෂ්ණේ ආවොත් උෂ්ණේ එක ගනුදෙනු කරනවා, පටවියන්තු ආවොත් පටවියන්තු එක ගනුදෙනු කරනවා. මෙහෙම හැම ධාතුවක්ම හැම වෙලාවෙම විවෘතයි. මොකේදද? ධාතුන් අතර ගනුදෙනු කිරීමට. ඕකමනේ විද්‍යාව කියන්නේ භාණ්ඩ දෙකක් ගත්තාම මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන එහෙට මෙහෙට පනිනවා කියලා. දැන් ඔබ මේක කරලත් බලලා තියෙනවා අඩි රූලක් එහෙම රත් කරලා අල්ලලා බලපුවාම ඒකේ යට උඩ ඒවා මාරු වෙනවා වගේ. නේ? ඒ කියන්නේ ඒ වගේ ධාතුන් මෙහෙම එහෙට මෙහෙට පනිනවා. ධාතුන් එක ආකෘතිය නේ. හැම වෙලේම ධාතු එහෙට මෙහෙට එසේ වෙනස් වෙමින් තමයි තියෙන්නේ. නේද? අන්නේ ක්‍රියාවලියට කියනවා රුප්පණය කියලා. ඔය වචනේ මතක තියාගන්න. මොකද්ද ඒ ක්‍රියාවලියට කියන්නේ? රුප්පණය කියලා. ඒකේ තියෙන ධාතු වල ධාතු ප්‍රමාණය තව එකක් සමග මාරු වීම නිසා මේ තිබුණු භාණ්ඩයේ තියෙන ධාතු ප්‍රමාණ වෙනස් වීම කියන එකට අපි කියනවා මොකද්ද? රුප්පණය කියලා. රුප්පණේ වෙනකොට සිද්ධ වෙන්නේ මොකද්ද දන්නවද? ධාතු වෙනස් වෙන එක. ඒකේ අපි හිතමු පඨවි ධාතු 75ක් තිබ්බේ කොන 20ක් වුණා. ඒක තිබිච්ච තේජෝ ධාතු ඔන්න වැඩි වුණා. ඒක තිබුච්ච ආපෝ ධාතු ඔන්න ඉජස් වුණා වැඩි වුණා. මෙන්න මෙම ඒ එකතු කරගත්ත හෝ එළියට දුන්න ධාතු නිසා මේකේ ධාතු ප්‍රමාණය වැඩි අඩු වෙනකොට ඊළඟට වෙච්ච එක මොකද්ද දන්නවද? ඒ ධාතු ඉස්සල්ලා තිබිච්ච ප්‍රමාණයට හැදිලා තිබිච්ච වර්ණ ගන්ධ රස ඕජා දැන් තියෙන ධාතු ප්‍රමාණයට ගැලපෙන විදිහට වෙනස් වෙලා තියෙනවා. දැන් ඔබ දිරනවා, ඉදෙනවා, පරණ වෙනවා කියා කියන්නේ මොකේද? මේ ධාතුන් වෙනස් වීමට ඔබ දාපු නම්. හරිනම් ඔබ ඔක්කොම තේරුම් ගන්න ඕනේ වෙනස් වෙනවා කියලා නේද? හරිනම් ඔය ඔක්කොම අවස්ථා තේරුම් ගන්න ඕනේ මොකද? ධාතුන් වෙනස් වෙනවා අනිත්‍යතාවය කියන වචන නේද තේරුම් ගන්න ඕනේ. හැබැයි සම්මුතිය ඔය හැම තත්වයකටම අලුත් සම්මුති වචනයක් හදලා නිසා අපිට අනිත්‍යතාවය කියන වචනේ ගෝචර නැහැ. වචනේ දන්නව වුණාට අත්දැකීම ගෝචර වෙන්න මේ අපේ මොළුවේ තියෙන සංඥා අවිද්‍යාව ඉඩ දෙන්නේ නැහැ. ඔබ අද ඉඳලා මේක බලන්න. මොකක්ද? මේ සිරුරට මහන්සි කියන්නේ මොකද්ද? බඩගිනි කියන්නේ මොකද්ද? වේලිලා කියන්නේ මොකද්ද? තෙතමනේ ආව කියලා කියන්නේ මොකද්ද? මූත්‍රා අවශ්‍යතාවයක් ආව කියලා මොකද්ද? දාඩියයි කියලා කියන්නේ මොකද්ද? ඇඟ රිදෙනවා කියන්නේ මොකද්ද? මේ ඔක්කොම මොනවද? ධාතුන්ගේ විපරිණාමය. ඇඟේ කෑලි වලට බෑ පින්නතුනි වෙනස් නොවි ඉන්න. ඇයි? එකක් ආහාරජව ඇඟට බඩට දාපු දේවල් ඇඟ තුල හැම වෙලේම බෙදෙමින් තියෙනවා. එකපාරක් කෑවම දවස් 7ක් විතර යනකම් බෙදන්න පුළුවන්. ඒකේ තියෙනවා එහෙම එකක් නේ. ඊළඟට චිත්තජව සතර මහා ධාතු මේ ඇඟට හම්බෙනවලු. කර්මජව සතර මහා ධාතු මේ ඇඟට හම්බෙනවලු. එතකොට නිකන් හිතලා බලන්නකෝ සතර මහා ධාතු ඕගාල මේකට හම්බෙනකොට මේකේ ධාතුන්ගෙන් හටගත්ත ධාතුන්ට කිසිම දෙයක් කරන්න බැරුව එයාලා ධාතු ලැබුණොත් වෙනස් වෙන න්‍යායයේ ඉන්නකොට මේක අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා කියන ලක්ෂණයෙන් යුක්තයි නේද? අන්න ඒ නිසායි කියන්නේ ශරීරය හැම වෙලේම අනිත්‍යතාවයෙන් යුක්තයි කියලා. මම මේක ටික ටික කියන්න හේතුව මේක මම ගොඩක් නොකිය යුතු එකක් නිසා. ඔබ පරීක්ෂා කිරීමෙන් ඊටාම බහුලව මේක හොයාගන්න ඕන. ඊළඟට පින්නතුනි මේ සෑම කොටසක්ම සකස් වෙලා තියෙන ධාතු වල එක ධාතුවක අගය බිඳුවයිලු. ඒ කියන්නේ පඨවි එක් අංශයක අගය බිඳුවයි. ආපෝත් එක් අංශයක අගය බිඳුවයි. තේජෝත් එක් අංශයක අගය බිඳුවයි. වායෝත් එක් අංශයක අගය බිඳුවයි. එතකොට මේ කෙස් හැදිලා තියෙන්නේ ඒ බිඳුවේ අංශු කීය හරි එකතු වෙලා තියෙන හතරම අංශු වර්ග බිඳු ඒවා. ඒ කියන්නේ බිඳු ඒවා 20කුයි බිඳු ඒවා 50කුයි බිඳු ඒවා 30කුයි බිඳු ඒවා 10කුයි එකතු කරාම බිඳු අගය කීයද? බිඳුවමයි. අපි හිතමු මේ ප්‍රමාණය වෙනස් වෙනවා. අර ඉස්සෙල්ලා 20ක් තිබ්බ බිඳු එකට දැන් 100ක් මේ තියෙනවා. තව එකක 50ක් තියෙනවා. තව එකක 30ක් තියෙනවා. ඒ ඔක්කොමත් හැබැයි කීයක්වත් වටින්නේ නැති අංශු. මුළු අගය කීයද? බිඳුවයි. ඒ හින්දා තමයි බුදුහාරෝ කියන්නේ ධාතුන්ගෙන් හැදිච්ච ඒ වගේ අගය බිඳුවයි කියලා.
ඔබ අහලා තියෙනවනේ ධාතු මත්තකෝ නිස්සත්ත්වෝ නිජ්ජීවෝ අග තියෙනවා ශුන්‍යෝ කියලා එකක්. ඒ නිසා මේ ශරීරයේ දෙතිස් කුණපයම පින්නතුනි අගයින් බිඳුවේ ඒවා. එකක්වත් හදවතවත් වෙනාලුවත් මොලේවත් ලේවත් සැරේවත් අනිකකට වඩා අගයෙන් වැඩි අඩුනේ. ඒවා අපේ මිත්‍යා මවාගත්තුවා. ඒ විතරක් නෙමෙයි මේ ලෝකේ තියෙන මොත්තු මැණික් රන් රෙදි කියලා අපි නන්දාපු සම්මුතියේදී අගේ පනවපු ඒ වගේත් ඇත්තගේ කීයද? බිඳුවයි. කොහොමද හොයාගන්නේ? හැතගෙන තියෙන්නේ ධාතුන්ගෙන් නම් අගය බිඳුවට වඩා වැඩි වෙන්න බෑ ඇත්තගේ. ඇයි? ධාතු වල කොච්චර පරිමාණයේ ධාතු තිබුණත් ඒ ධාතු අගයින් බිඳුවේ ධාතු කොච්චරක් තිබුණත් එකතුව බිඳුව විතරයි වෙන්න පුළුවන්. නේද? එතකොට ඔන්න කය කොයි වගේද කියන එකට දැන් ඔබ ලක්ෂණ දෙකක් දන්නවා. එකක් අනිත්‍යයි, අනිත් එක අගයෙන් ශූන්‍යයි. අගය කියලා එකක් නෑ, ඒක බොරු. මේක දැනගත්තම නිකම්ම රාගය ද්වේෂය අඩු වෙනවනේ නේ. ඊළඟට මේකේ නිකම්ම ඔබ තව හොයලා බැලුවොත් එහෙම මේ හැම කෑල්ලම වෙනම අරගෙන සුවඳ බැලුවොත්, මේ හැම කෑල්ලම වෙනම අරගෙන රස බැලුවොත්, මේ හැම කෑල්ලම වෙනම අරගෙන ඉඹලා බැලුවොත් ඔයාලට තේරෙනවා ඒවා පිළිකුල්. කෙසුත් එහෙමයි. ඇඟේ තියෙද්දි නෙමෙයි ඇඟෙන් ගලවලා වෙනම නිකන් අරන් බලන්න. ඔය එක කෑල්ලක්වත් ඔබට දිවේ ගාව ගන්න බෑ. එක කෑල්ලකවත් සුවඳ බලන්න බෑ. නේ? ඒ කියන්නේ මේ ලේත් එහෙමයි, නහර, සෙම, සොටු, කබ, කඳුළු මේ ඔක්කොම එහෙමයි. මේක මතක තියාගන්න. ඒ කියන්නේ මුළු ශරීරයම පටික්කුලයි, මුළු ශරීරයම අසුබයි, මුළු ශරීරයම ඊතරම් හොඳ ඒවා නෙමෙයි. මුළු දෙතිස් කුණපේම ගත්තම දැන් සුදු කෙනෙක්ගෙත්, තරුණ කෙනෙක්ගෙත්, ළමයෙක්ගෙත්, පිරිමියෙක්ගෙත්, ගැහණියෙක්ගෙත් කියලා වෙනසක් තියෙනවද මේකේ? නෑ, ඒ ඔක්කොම පිළිකුල්. ඒ ඔක්කොම ධාතු සමුච්ච. ඒ ඔක්කොම නිකන් අගේන් ශූන්‍ය ඒවා. ඒක හොඳට තව ඔබ දියුණු කරගත්තොත් පින්නතුනි, කය අනුව නොබැලීම නිසා හටගෙන තිබෙන, කයේ යථාර්ථ නොදැනීම නිසා හටගෙන තිබෙන සියලුම ආකාරයේ රාග දේශ මොහ සමනය වේද නැද්ද? සමනය වෙනවා. ඒ නිසා මතක තියාගන්න අපේ අවසාන තත්ත්වයේ දිගමනේ තමයි සිරුරේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසාර අසුභ පටික්කුල ස්වභාවය, ධාතු ස්වභාවය ගැන යමෙක් හරියට දන්නවා නම් මේ සිරුරේ සිදුවෙන සියලු දේ එයාට සාමාන්‍යයි. එයාට ලෙඩ හැදෙනවා කියන එකේදී දුක නැහැ. එයාට අඳුරු වෙනවා කියන එකේදී දුක නැහැ. එයාට ජරා ජීර්ණ වෙනවා කියන එකේදී දුක නැහැ. එයාට පරණ වෙනවා කියන එකේදී පින්නතුනි දුක දැනෙන්නේ නැහැ. ඒ නිසා අන්න ඒ දුක නොදැනෙන තත්වයට මේ සිරුර වෙන යථාර්ථ සංඥාවන් පහළ වීම පිණිස කයෙහි මේ ඉගැන්වූ කර්මස්ථාන කිහිපය ඔබ වඩන්න. එකක් සිරුර කොටස් වශයෙන් හඳුනා ගැනීම. දෙක ඒක සකස් වෙලා තිබෙන්නේ මොනවාද කියන තොරතුරු පරීක්ෂා කරන කමඨහන ධාතු මනසිකාරය. ඊළඟට ඒ කොයි වගේද කියලා බලමින් මේකේ අධ්‍යයනය ඇතුළට පිවිසෙන අධ්‍යයනය කිරීම. මේ ටික කිරීම තුලින් ඔබට සිරුර පිළිබඳ යථාර්ථය දැනගන්න. අපි තව ක්‍රමයක් ඔබට යෝජනා කරනවා අවසාන වශයෙන්. එක කොටසක් අරගෙන එකවර මේ හතරම බලන්නත් පුළුවන්. කොහොමද? ඒ කොටසට සම්මුතියෙන් කියන්නේ මොකද්ද? ඒකේ ඇත්තටම තියෙන්නේ මොනවද? ඒ අනුව ඒකේ පරමාර්ථ නම මොකද්ද? ඒක අනිත්‍යද නැද්ද? නේද? යමක් අනිත්‍යද බලන්න පුළුවන්. මස් වලට වතුර දාලා තිබ්බොත් මොකද වෙන්නේ කියලා හිතලා. මස් රත් කරොත් මොකද වෙන්නේ කියලා හිතලා. මස් වලට පස් දාලා තිබ්බොත් මොකද වෙන්නේ කියලා හිතලා. මස් හුලං වැදෙන්න තිබ්බොත් මොකද වෙන්නේ කියලා හිතපුවාම අනිත්‍ය ප්‍රැක්ටිකල්. ප්‍රායෝගිකයි නේද? එහෙම ප්‍රායෝගිකව ඔබ මේ පරීක්ෂණ එකක් අරගෙන ඒක ගැන බලන්න තියෙන ඔක්කොම බලන්න. නේද? මේ සියල්ල සිදු වෙන්නේ ධාතු ලැබෙන විදිහට සාපේක්ෂව නිසා අපි කියනවා ඒක හේතුඵල ධර්මතාවයෙන් යුක්තයි. අපිට බෑ මේ එකක්වත් අපිට ඕන විදිහට වෙනස් වෙන්න. කෑවම ඇඟ වෙනස් වෙන්නේ දිරන්නේ ඇඟට ඕන විදිහකට. නේ? හිතුවම ඒකට අනුව ධාතු ලැබුණම ඒකට අනුව එහෙම වෙනස් වෙමින් පවතින නිසා මේ සිරුරේ එකම තත්වයක්වත් මගේ නෙමෙයි කියලා කියනවා. ඒ කියන්නේ ඔබ හිතුවොත් එහෙම මේ 32ේම තියෙන ඔබ අකමැති ලක්ෂණ. විශේෂයෙන් එළියට එන ටිකේ තියෙනවනේ කබ කඳුළු සෙමසොටු මේ වගේ. එකක්වත් පුළුවන් ද ඔබට ඕන ගුණය හදන්න? ඒ වෙනුවෙන් මොනවා හරි කාපුවාම සුවඳ වෙනවද ඒවා? ඒත් නෑ. ඒ නිසා අනිත්‍ය බව, අනාත්ම බව, දුක්ඛ බව, අසාර අසුභ පටික්කුල බව මේක දකින්න. එතකොට ඔබ සෝතාපන්න භාවයට පත් වෙන තත්වයට පත් වෙයි. ඒ සඳහාම අද මේ කායානුපස්සනා දේශනාව හේතු වාසනා වෙත්වා කියන අදහසින් දේශනාව නිමා කරනවා.
බණ අහපු සියලු දෙනාට උතුම් නිවන් පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරං.